පිරිමැද රැගත් මිනිමුතු සුවහසක් විදුදනන් දිව පළඳවා සරසන්නේ පවර නර්තන පරපුරක කිතු ගොස්ස විදාලොව තිලින ගරුනාමද පුතන විදු ලොවෙහි මොර අප්සරාරම් ද්‍රාවසේ මිහිතලේ රඟ දෙන්නේ දෙට උරුම වූ බේරිනාදේ යශෝ ഘോഷය එයලොවම පතුරන්නේ පරපුරෙන් පරපුරට සිය පරපුරේ නාමය පරපුරේ නගර කළු කරවන්නේ අම්මු ගන්ගන්නාධිපති වේද ලකර පරපුර ලොවම හොබවන්නේ මහාචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ මැතිනිය කෑගල්ල රඹුක්කන ග්‍රාමයේ සුමින්දා තාරුකාරත්න සහ රාජපක්ෂ වෛද්‍යාලංකාර රත්නාධිපති ගණිත ගෙදර සුරඹා රාජපක්ෂ නොහොත් අමුණුගම සුරඹා ගුරුන්නාන්සේට දාව දරුවන් 7 දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවනි දරුවාය. 1943 මැයි මස 6 වෙනි දින උපත ලැබූ ඇය අමුණුගම නර්තන පරම්පරා වර්තමාන ජීවමාන ජ්‍යෙෂ්ඨ කාන්තා රත්නයයි. මහනුවර ශ්‍රී දළදා මාලිගාව, ගංගාරාම රජමහා විහාරය, මහනුවර දෙගල්දොරුව රජමහා විහාරයේ තේවාව වැනි උතුම් කටයුතු සිදු කරන මෙම පරම්පරාව වාර්ෂිකව පවත්වනු ලබන දළදා පෙරහැරේ නර්තන වාදන කටයුතු හිමි එක් පරම්පරාවක් ලෙස හැඳින්විය හැකියි. මහනුවර අමුණුගම මහාවිද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඇය උසස් අධ්‍යාපනය සඳහා මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලයට ඇතුළත් විය. ශාස්ත්‍රපති උපාධිය 1995 වසරේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලබාගත් අතර 1998 දී ජන සංනිවේදන පශ්චාත් උපාධි පාඨමාලාව හදාරා 2008 වර්ෂයේදී දර්ශන ශූරී උපාධියද ලබාගත්තාය. නර්තන කලා ක්ෂේත්‍රයේ උඩරට නර්තනය සම්බන්ධයෙන් ප්‍රථම මහාචාර්යවරිය බවට ශ්‍රී ලාංකික සලකුණක් තැබීමට ඇයට හැකියාව ලැබීම වාසනාවකි. රජයේ නැටුම් හා මුද්‍රානාට්‍ය ආයතනයේ කතිකාචාර්යවරියක් ලෙස සේවයට බැඳී ඇය ලාංකික විශ්වවිද්‍යාලවල සහ විවිධ ආයතනවල දරුවන්ට, විද්‍යාර්ථීන්ට, උපාධිධාරීන්ට, ගුරුවරුන්ටද ඉගැන්වීම් කටයුතු සිදු කරන ජ්‍යෙෂ්ඨ ගුරු මාතාවකි. එමෙන්ම ලාංකික නර්තන කලාවට එක් වූ කතක් නර්තන කලාවේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරියක වන ශ්‍රීමතී රසාදරී මැතිනියගේ ශිෂ්‍යාවක වන මහාචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ මැතිනිය ඇයගේ අභාවයෙන් පසුව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කතක් නර්තන පිළිබඳව ඉගැන්වීම් කටයුතුද සිදු කොට ඇත. නර්තන කලාව ජීවිතය කොටගත් ඇය ලාංකික නර්තන කලාව ජාතික සහ ජාත්‍යන්තර තලයට දියුණු කිරීමෙහිලා වර්තමානයේදීත් ක්‍රියාකාරීව තම සේවය සිදු කරන කාන්තාවකි. වර්තමානයේ කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යනාංශ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භාෂා සංස්කෘතික අධ්‍යනාංශයේද කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේද
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යනාංශයේ බාහිර කතිකාචාර්යවරියක් ලෙසද මධ්‍යම ලංකා නෘත්‍ය මණ්ඩලයේ ලේඛකාධිකාරිනිය ලෙස කටයුතු කරන ඇය ඇගේ කලායතනයේ උඩරට නර්තනය, ගායනය, බේරී වාදනය, සිද්ධාන්ත සහ පර්යේෂණ කටයුතුවලට ඉගැන්වීම් සිදු කරන ශ්‍රේෂ්ඨ කලාකාරිනියකි. වර්තමානයේ ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ එනම් මහනුවර සිබා විශ්වවිද්‍යාලයේ උඩරට නර්තන පීඨයේ පීඨාධිපතිනිය ලෙස ඇය කටයුතු කරයි. ගොඩක් පින්වත් මොහොත. ඔබලාට පෙනෙනවා ඇති මාත් සමග සිටින්නේ කවුද කියලා. ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ උඩරට නර්තන කලාවේ මුදුන් මල්කඩක් කිව්වොත් නිවැරදි. ඉතින් මගේ ගුරුමෑණියන්ට මම මුලින්ම ආයිබෝන්. ඉතින් මට කියන්න ඔබතුමියගේ මුල් කාලේ සහ පරම්පරාව පිළිබඳ විස්තර. හොඳ පිළිසීමක් සහ හොඳ මාතෘකාවක්. කවුරුත් අහන්නේ නැති, කවුරුත් දැන් කතා කරන්නේ නැති. හොඳ ඒ ප්‍රශ්නෙට අනුව මම කතා කරන්නකෝ. මම මහනුවර ප්‍රදේශයේ මගේ ග්‍රාමයේ අමුණුගම ග්‍රාමය. අමුණුගම මේ මහවැලි ගඟෙන් පොඩ්ඩක් එහාට මාලිගාව ගාව ඉඳලා බොහොම කිට්ටුයි. ඉතින් අපේ පරම්පරාව, තාත්තගේ පරම්පරාව හඳුන්වන්නේ අමුණුගම පරපුර කියලා. ඉතින් මේ අමුණුගම පරපුර කියවහම අපිට මේ පරම්පරා නාමය දීලා තියෙන කීර්තිසිරි රාජසිංහ රජු. එතකොට මේ තියෙනවනේ පෙළපත් නම්. එතකොට මේ පෙළපත් මං අලුතෙන් අපි කවුරුවක් ගත්තේ ගන්නේ රජවරු අපිට අපේ පරපුරට ප්‍රදානය කරපු මේ තනතුරක් මේක වාසගමක්. එතකොට ඒක එන්නේ අපිට අමුණුගම රාජපක්ෂ වෛද්‍ය ලංකාර රත්නාධිපති ගණිත ගෙදර කියලා තමයි අපේ වාසගම කියන්නේ. මගේ තාත්තගේ නම සුරම. එතකොට අමුණුගම කියන ග්‍රාමයේ නම අපිට කීර්තිසිරි රජු දීලා තියෙනවා. අමුණුගම රාජපක්ෂ කියන්නේ රජු වලට පක්ෂපාතී වැඩ කරපු පරපුරක් කියන්නේ. වෛද්‍ය ලංකාර වෙදකම් ශාස්ත්‍රයෙන් වෙදකම කියන්නේ සිංහල වෙදකම. එතකොට වෛද්‍ය ලංකාර රත්නාධිපති ගණිත ගෙදර. ගණිත කියපුවම නක්ෂත්‍ර විද්‍යාව. එතකොට අපේ පරපුර ඔය මැරෙන්න ආසන්න ලෙඩුන්ට බෙහෙත් දීලා තියෙනවා. තාත්තලාගේ තාත්තගේ නක්ෂත්‍ර විද්‍යාව බලලා තියෙනවා. ඒ කාටද රජවරු. මෙන්න මේක නිසා තමයි අපිට ගණිතකය කියන කැලේ. ඒක රාජපක්ෂ කියලා කියන්නේ රජුන්ට පක්ෂපාතී. ඒකට අපේ ගමට අමුණුගම කියන ග්‍රාමය අපේ වාසගමට දීලා තියෙනවා. අමුණුගම රාජපක්ෂ. ඒ රාජධානි කාලේ රජවරුන්ගේ සේවයත් එක්ක ඒ නිලපංගුත් එක්ක ඒ වාසගම් පිරිනමන ආකාරය. ඉතින් මම ඇවිල්ලා මගේ අම්මා රමුක්කන ගොඩගන්දිනේ. ඒකෝට අපේ අම්මලාගේ පරපුර බලි පරපුර. ඉතින් ඒගොල්ලන්ට තියෙන තාරුකාරත්න ගණිත ගෙදර කියලා එනවා. මොකද ඒගොල්ලන් තාරුකාරත්න කියලා කියන්නේ නක්ෂත්‍ර විද්‍යාව දන්න බලි ඇදුරු පරම්පරාව. ඒ නිසා ওই රජධානි කාලේ ඒ කරන මේ සේවයත් එක්ක තමයි මේ වාසගම් රජවරු පිරිනමලා තියෙන්නේ. නිකන් නෙමෙයි. සහ ඒ කරපු ශ්‍රේෂ්ඨ සේවයට දැන් අපි ওই වාසගම් එකක්වත් අයින් කරන්නෙත් නැහැ, වෙනස් කරන්නෙත් නැහැ අලුත් විදියට. ඒක හොඳ නෑ. ඉතින් ඒ මම හිතන විදිහට. ඉතින් ඒ නිසා මම ඇවිල්ලා පොඩි කාලේ ඉඳලම අපේ ගෙදර තිබුණේ අපේ තාත්තලා හුඟක් බෙර වාදනයේට නැටුම ගිවම උඩරට නැටුම කියලා දැන් හැඳුන්වන්නට ඒ කාලේ නමක් නැහැ. ඒක පාසල් අධ්‍යාපනයේ තමයි උඩරට පහතරට හැදුනේ. ඒ කාලේ ශාන්ති කර්ම තිබුණේ. ශාන්ති කර්ම, බලි ශාන්ති කර්මය, කුඹ කංකාරිය, එතකොට රූපයකුම, පඬුරුවන් කිරීම, ගම්මඩුව මේ විදිහට ඉතින් එක එක පළාතෙන් පළාතට මේ ශාන්ති කර්ම. ඉතින් මේ ශාන්ති කර්මත් එක්ක මේ ශාන්ති කර්ම සහ මේ සිංහල නැටුම් ක්‍රම බෙර වාදන කරන ඒ වගේ දවුල තම්මැට මේවා ගෙදර ගුරුකුල අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න. ගුරු ගෙදර. ඉතින් අන්න එහෙම ඒ ගුරුකුල අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත කෙනෙක් තමයි මම. කියන්නේ තාත්තගෙන් මේ ගුරුකුල අධ්‍යාපනය අදි දරුවන්ට ලබා දෙනකොට ගෙදරම ඉගෙන ගත්තා. ඉතින් ගෙදර මේ නැටුම් මඩුව කියලා ලොකුට මඩුවක් හදලා මේ මඩුව ඇවිල්ලා ගොම පොළව තියෙනවා, මැටි දිත්ති තියෙනවා, බෙර හැමෙල්ලන්ට ගෝණන් තියෙනවා. මොකද මීයෝ යන්නේ. ඉතින් ඒ නිසා මේ අනිකුත් ගුරුකුල වල දරුවොත් එක්ක ගමේ ළමයිත් එක්ක අපි නැටුම් ඉගෙන ගත්තා. ඉතින් නැටුම් බෙර වාදනේ මේ ඉගෙන ගත්තා. ඒ වගේම ওই නැටුම් වල තියෙන සිද්ධාන්ත පැත්ත ඒවත් ඉතින් ටිකක් උඩට වෙනකොට ගන්න පොඩි කාලේ උගන්වන්නේ නැහැ. ඒවා ඉතින් මේ විභාග වලට කියලා නෙවෙයි උගන්වන්නේ.
පරම්පරාවල විදිය. එතකොට බෙර කොහොමද ගහන්නේ, බොර කොහොමද ඒ වගේ ඉතිහාසෙ, සාන්ති කර්ම වල ඉතිහාසෙ. එතකොට ඔය කොහොම යක්කන් කාලේ මඩු සැනසිලි, බලි කොහොමද අම්බන්නේ. ඔය වගේ තමයි උගන්නන එක එකපාරට උගන්නන්නේ ටිකක් ලොකු වෙනකොට ගුරුකුල අධ්‍යාපනයේ ස්වභාවය. ඉතින් අන්න එහෙම අපි ඉගෙන ගත්තා. එතකොට මේක ඉගෙන ගත්තේ අපි ඇත්තටම මේ විෂය නිර්දේශයට නෙමෙයි. විෂය නිර්දේශයේ ගුරුකුල අධ්‍යාපනයේ නැහැ. ඒවා මේ විභාග ක්‍රමයකට අපි ගන්න. එතකොට ඒක ඇවිල්ලා ගුරුකුලේ උගන්වන්නේ අර තමන්ගේ පරපුරට හිමි දේව උරුමය අනාගත පරපුරට ගෙනියන්න. නොනැසි මේක ගෙනියන්න. පවත්වාගෙන යන්න. මේක වටිනාකමක් තියෙනවා. ඒකට ගුරුකුල ගත්තාම මහනුවර සම්ප්‍රදාය 4 කෝරළේ 7 කෝරළේ කියලා උඩරට නැටුම එහෙම යනවා. දැන් උඩරට කොට ඒ කාලේ නමක් නෑ. මේ පාසල් අධ්‍යාපනයේ තමයි උඩරට පහතරට සබරගමු කියලා ඔය නම් දාගත්තේ විෂය නිර්දේශය. පහසුම. ඉතින් ඒක නිසා අපිට මේ විෂය සීමාවක් නැති නිසා අපි දිගටම ගුරුකුලේ ඉගෙන ගන්නවා. පාසලේ යන නිසා අපි පාසල් අධ්‍යාපනයෙන් පස්සේ හවස් වගේ තමයි ඇත්තටම ඉන්නේ. සිනසුරාදා ඉරිදා දෙකේ උදේ උගන්වනවා. අර ඉස්කෝලේ යනකොට අපි ඉස්කෝලෙන් පස්සේ 3:00 නැත්නම් 4ට ඔහොම තමයි එන්ට කියන වෙලාවට ගිහිල්ලා ඉගෙන ගන්න. ඉතින් ගමේ ළමයි එක්ක. ඉතින් මේ අධ්‍යාපන ක්‍රමේ අර සීමාවක් නැතුව විභාගයක් නැතුව උගන්වනකොට හැමදේම උගන්වනවා. අවල් දෙය කියලා නෑ. වැඩේ වෙලා තියෙන්නේ මේක ගුරුකුල අධ්‍යාපනයේ එකම දෙයකම තමයි ප්‍රායෝගික වශයෙන් නැටුම සහ බිරවාදනය ඉගෙන ගන්නකොට ගොඩක් කාලයක් මේක ඉගෙන ගන්නටත් ඕන සතතාභ්‍යාසය යෙදෙන්න. ඒ කියන්නේ අර පුහුණු වීම තියෙනවා. අපි නටන්න ගන්නවට බෑ තමන් තනියම මේක නටලා පුරුදු වෙන්න ඕන. ඊට පස්සේ තමයි ගුරුවරයා ඕක අපට මේ ආයෙත් ටිකක් අලුත් කරලා දෙන්න. ඉතින් එතකොට දැන් ওই නටන පාහරඹ කියන ඒවා අපි දන් ටික අල්ලගෙන තමයි නැටි. නිකන් ඉන්නටත් තියාගෙන නෙමෙයි. ඒ කාලේ ඒ පුරුදු කරන හැටි. එතකොට ඒක අපි සිමෙන්ති පොළවේ ඉගෙන ගත්තේ නෑ ඒ කාලේ. බොම පොළවේ තමයි, මැටි පොළවේ තමයි ඉගෙන ගත්තේ. ඔන්න ඒ ක්‍රම, පරණ ක්‍රම. ඉතින් ඔහොම ඉගෙනගෙන දැන් අපේ ගුරු ගෙදර තිබ්බ අධ්‍යාපනයේ තමයි ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ 1915 පසු අපේ ලංකාවේ මේ නර්තන කලාව සමාජගත වුණා. විදේශියන්ට බලන්න, පිටරට යන්න, ඉතින් මේ විවිධ විදිහට සමාජගත වුණා. දාන්දා පෙරහැර තිබුණා. ඒවේ නැටුවා. ඒ වුණාට මොකද මේ සුදු අය ලංකාව අල්ලගත්තාට පස්සේ බ්‍රිතාන්‍යයෙන් මේ නැටුම දිහා බ්‍රිතාන්‍යකට වෙනත් විදිහකට බැලුවා. මේ කට්ටිය වේල්ස් කුමාරයා ලංකාවට ආවට පස්සේ නැටුම පෙන්නුවා. රෙජිනට පෙන්නුවා. මේ කට්ටිය මේ විදේශියන් මේ නැටුම වැළඳගත්තා. මේකට කැමති වුණා. ලංකාවේ නැටුම. ඒක කැමති වෙන්න එක්තරා පැතිකඩක් තමයි ශ්‍රී දළදා මාලිගාවේ දාන්දා පෙරහැර. ඉතින් මේ පෙරහැරවල ලංකාවේ හැම දිස්ත්‍රික්කෙම තියෙනවනේ. බලපුවාම උඩරට එක පැත්තකට පහතරට පැත්තේ ඒ දෙවින්දර දේවාලේ පැත්තේ සබරගමු රත්නපුර. ඉතින් මේ වගේ නැටුම් ක්‍රම දැක්කම මේ මිනිස්සු මේවා ගැන පත්තරවල ලියන්න පටන් ගත්තා. කතා කරන්න පටන් ගත්තා. චිත්‍රපටය හදන්න පටන් ගත්තා. උන්න අපේ ලංකාවේ නැටුමට වෙච්ච දේ තමයි ගුරුකුල කට්ටිය ඉගෙන ගත්තේ. දැන් උන්න අර සුදු මිනිස්සු කැමති වුණා මේ නැටුම ඉගෙන ගන්නට. දැන් ඒගොල්ලෝ ටිකක් මේක ඉගෙන ගත්තා. අපේ ලංකාවේ උසස්යි සම්මත පවුල් වගේ තිබුණේ. ඔය මිනිස්සුන්ගේ කට්ටියක් දැන් නටන්න ඉගෙන ගන්න පටන් ගත්තා. හේතුව දැන් මේ අපේ නැටුම යනවනේ සුදු කට්ටියත් එක පිටරට මේගොල්ලන්ට ගෑ. දැන් මේ වගේ පසුබිමක් හැදුණා. දැන් ඉස්සර නම් ওই නව ජැටියට ගියාම නව ජැටිය තමයි සුදු කට්ටිය පිළිගන්න නැහැ. කොහොම ආපු නැටුම වේල්ස් කුමාරයාගෙන් පසුව පෙරහැරෙන් පසුව මේක සමාජගත වුණා වෙනත් විදිහකට. ඒ කියන්නේ මොකද්ද? සුදු කට්ටියත් ඉගෙන ගන්නවා උසස්යි සම්මත කියලා ඒ කාලේ හිටපු පවුල් වල කට්ටියත් ඉගෙන ගන්නවා. දැන් පිරිමි විතර ඉගෙන ගත්ත ගෑනුත් ඉගෙන ගන්නවා. ඉතින් එහෙම යුගයක මමත් ඉගෙන ගත්තා. ඉතින් මම කල්පනා කරා මේක හොඳට ඉගෙන ගත්තොත් මේකේ ලොකු මානසික වශයෙන් අපිට ලොකු සතුටක් අපි ලබනවා. අපි මේ නටනවා කියන එක බෙරේකට නටනවා කියන එක මේක ලොකු රසයක් අපිට. මේක බෙහෙතක්. ඊළඟට අපි මේකෙන් ලබන සතුට වෙන දෙකකින් ලබනවා. අපිට හරි මානසික සුවයක් දැනෙනවා. මානසික ඒකාග්‍රතාවයක් දැනෙනවා. ඒක තැනක මේ මනස තියාගෙන ඉන්න පුළුවන් තියෙනවා. අනිත් එක මේ ඇඟ ඉල්ලනවා මේ චලන ක්‍රම ඇඟ ඉල්ලනවා. මේක අපිට මේ හිමිකම තියෙනවා. ඉතින් ඒ නිසා ලංකාවේ නැටුම ගත්තාම උඩරට පහතරට වගේ ওই ඉන්දියානු නැටුම කියන එකත් අපිට ලංකාවේ තාගොර්
ලංකාවට ආවට පස්සේ 1930 ගණන් වල. ඒසත් වගේ ඉතින් ඒ නැටුම් ක්‍රමත් අපි දැක්කනේ. ඒ නැටුම් ක්‍රම අපි දැක්කා. ඉන්දියාවේ භරතනාට්‍යයෙන් ওই වගේ දේවල් අපි දැක්කා. අපිට ඉතින් මේ නැටුම පිළිබඳව දුරදිග අධ්‍යාපනයක් ලබා ගන්න ඕන නිසා මගේ තාත්තගේ නම අමනුගම රාජපක්ෂ වෛද්‍ය ලංකාර රත්නාධිපති ගණිතවිද්‍යාල සෝනබා. අමනුගම සෝනබා. ශ්‍රීජයන කියන්නේ බාප්පා. දැන් මේගොල්ලෝ සුදු අයටත් උගන්වනවා කොටුම ගන්නවා. ඉතින් අර අපේ ගුරු ගෙදර තිබ්බ නැටුම් මඩුව ලොකු කලායතනයක් හැටියට හැදුවට අතුණා. ඒක ඇවිල්ලා ඒක 1949 ලෝඩ් සොල්බරි නිල වශයෙන් විවෘත කරපු ලංකාවේ පළවෙනි කලායතනය. නම දැම්මා මධ්‍යම ලංකා මුක්ති මණ්ඩලය. ගුරු නැගෙනහිර හැදුවා. දැන් එතකොට මොකද උනේ? අර හැම ළමයෙකුටම නැටුම් ඉගෙන ගන්න අවස්ථාවක් මෙතන ලැබුණා. අර ගුරු ගෙදර තිබ්බ නැටුම් මඩුවේ ලොකුට හැදුවා. එතකොට ඒක විදේශීය අය ඉගෙන ගන්නවා, දේශීය අය ඉගෙන ගන්නවා. මෙහෙම ආවට පස්සේ පාසල් අධ්‍යාපනයේ නැටුම කිය. ඔන්න නැටුම පාසල් අධ්‍යාපනයට යෑම පිළිබඳව මේ නැටුම් ක්‍රම තුනට නමක් හැදුනා. උඩරට නැටුම, පහතරට නැටුම, සබරගමු නැටුම. ඒක විෂය නිර්දේශවල සහ ළමයිට ප්‍රදේශ අනුව නමක් දානවා. ඉතින් ඒක තමයි ලංකාවේ නැටුමට ওই නම ආවේ. නැත්තම් ඉස්සර තිබුණ ශාන්ති කර්මවල. ශාන්ති කර්මවල නම් තමයි කියන්නේ කොඹකංකාවේ, ගම් මඩුව, දෙවොල් මඩුව, පූණ මඩුව. එහෙම කිව්වා. ඒ රිචුවල් තාම තියෙනවා. ඇදහිම් ක්‍රම තියෙනවා. ඉතින් දැන් අපිට හුඟක් දුරට මේ නැටුම් කලාව පාසල් අධ්‍යාපනයට මුලින්ම ගියා. ඔය ලංකාවේ. බුදුරට නැටුම්, පාතරට නැටුම්, සබරගමු නැටුම් ක්‍රමෙන් ගියා කියන්නේ. ඊළඟ මේ පාසල් වලින් පස්සේ මේක ගියා ගුරු විද්‍යාලවල. ගුරු අභ්‍යාස විද්‍යාල. ඒ අභ්‍යාස විද්‍යාල වලට යන්න හේතුව ඒ ගුරුවරුන්ට නැටුම් පිළිබඳ පුහුණුව දීපුවාම ඉස්කෝල වල ළමයිටත් උගන්වන්න පුළුවන්. මේ නැටුමින් මානසික ඒකාග්‍රතාවයක් ඇතිවීම හොඳයි. නර්තනය කියන එකේ සුවිශේෂී දරුවන්ගේ කුසලතා වර්ධනය සඳහා අර ශාරීරික ව්‍යායාම ක්‍රමිකුත් තිබුණානේ. ඉස්සර සනබ කියලා ඉගෙන ගන්නවානේ. මේක මේ ශාරීරික ව්‍යායාම ක්‍රමයක් හැටියට මේක මෙහෙම එන්න හේතුව තමයි ඉංග්‍රීසි ඉස්කෝල ලංකාවේ සුදු මිනිස්සු අරපු මේ ඉංග්‍රීසි පාසල් උසස්සේ සම්මතව ඒ කාලේ තිබුණා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ හයි ස්කූල් ට්‍රිනිටි විද්‍යාලය හිල්ලුඩ් එක ඒ වගේ කොළඹක් තියෙනවා. මේ වගේ ශාරීරික ව්‍යායාම ක්‍රමයක් හැටියට මේ පරණ ගුරුනාන්සලා ගෙනල්ලා නැටුම් ඉගෙනවලා ළමන්ට. ඔන්න මුලින් පාසල් අධ්‍යාපනයට ගියේ තැන. ඔක කතා කරන්නේ නැහැ. ඔන්න ළමයි දැන් මේ නැටුම ඉගෙන ගත්තා. ඔහොම ඉගෙනගෙන මේක දැන් ඊට පස්සේ තමයි ආණ්ඩුව කල්පනා කරා ඊරිගොල්ල මහත්තයලා කාලේ එහෙම ඉතින් මේක මකුළුල්ල මහත්තයලා ලයිනල් සිංහ මහත්තයලා පණි ಭಾರತ මහත්තයලා මේ වගේ කට්ටිය එකතු වෙලා මේක පාසල් අධ්‍යාපනයේට දාන්න ඉස්සර වෙලා අර මං කියපු ගුරුකුල වලින් අර සිබ්බ ඉස්කෝල වලට ඇරෙන්න ගුරු අභ්‍යාස විද්‍යාල වලට දැම්මා. ඊට පස්සේ මේක පාසල් වලට දැම්මා, විද්‍යාපීඨ වලට දැම්මා. ඔන්න විශ්වවිද්‍යාලයක් ඇරියා. ඒ කියන්නේ රජයේ නැටුම් හා මුද්‍රණ නාට්‍ය විද්‍යාලය නැත්නම් රජයේ ලලිත කලායතන. ඔකේ ගුරුකුල කට්ටිය ඉස්සර ඉගෙනුනේ කොළඹ හතේ. ඒකට ජේ.ඩී. පෙරේරා මහත්තයා තමයි මුල් වුනේ. කොළඹ ආර්ට් එකේ ලොක්කා. කොළඹ හතේ තියෙන්නේ. ඔව්. දැන් ඇල්බර්ට් චන්ද්‍ර. එතකොට මේක දැන් එතනින් එහෙම කොලෙජ් ඔෆ් ෆයින් ආර්ට් කියලා ගියාම රජයේ ලලිත කලායතනෙ ගියාම ඕකට සිරිමාව බණ්ඩාරනායක මහත්මිය යටතේ ඒ කාලේ ඒ මහත්මියට පණි ಭಾರತ මහත්තයලා එහෙම කියලා තමයි මේක විශ්වවිද්‍යාලයක් බවට පත් කරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කාලේ මේකේ කතා කරා ගීල්ලේ රසේනක බණ්ඩාරනායක මහත්තයලා මේක විශ්වවිද්‍යාලයක් බවට පත් වුණා. එහෙම විශ්වවිද්‍යාලයක් බවට පත් වුණාට පස්සේ කැලණි විශ්වවිද්‍යාලේ, පෙරදින විශ්වවිද්‍යාලේ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ මේ වගේ විශ්වවිද්‍යාල වලට ඒ ෆැකල්ටිස් වලට ඒ දෙපාර්තමේන්තු වලට මේ නැටුම් ඇතුළත් වුණා. ඉතින් එහෙම ඇතුළත් කරපේක හොඳක් තියෙනවා. මේක විශ්ව භාෂාවක් මේක ලොකු දෙයක්. ඉතින් ඔහොම ඉගෙන ගන්නකොට අපේ ඒ විශ්වවිද්‍යාල වල කට්ටිය කල්පනා කරා ලංකාවට රවීන්ද්‍රනාත් tagore මහත්තයා ආවන් පස්සේ ලොකු පිපිදීමක් තිබුණා. ඒකෙන්ද අපේ රටේ ළමයිට මේ ඉන්දියාවේ නැටුමක් කියන්නත් හොඳයි. මම ඉන්දියාවේ නැටුම උගන්වන්න ඕන කියලා හිතලා පණි ಭಾರತ මහත්තයා කරපු දේ තමයි රජයේ ලලිත කලායතනෙ රජයේ නැටුම මුද්‍රණ නාට්‍ය ආයතනය කියලා නම දාගත්තට පස්සේ ඔය භරත නාට්‍යම් නර්තන කලාව මේකට ඇතුළත් කරා. ඊට පස්සේ මණිපුරිත් ඇතුළත් කරා පණි ಭಾರත මහත්තයා ඉගෙනගෙන ආවනේ ගිහින්. ඉතින් මේ ඔය භරත නාට්‍යම් කලාව දැම්මට පස්සේ ඔය සංගරාජන වුණලා ඉතින් මේ වගේ ඇවිල්ලා
පද්මවිතා නායකතුමා. ඉතින් ඔය වගේ ඔය මැඩම්ලා ඔය භරතනාට්‍යයෙන් කියන්නේ. ඉංගානතුරුව ඊට පස්සේ සිරිපති රසාදිරි කියන්නේ මගේ ගුරුමෑණිය. ඒ මෑණියන් ඉන්දියාවට ගිහිල්ලා කතක් නර්තන කලාව ඉගෙනගෙන ආවට පස්සේ කල්පනා කරා මේ කතක් නර්තන කලාව කියන එකත් භරතනාට්‍ය නර්තන කලාව වගේ විදේශීය නැටුම මේක ඇවිල්ලා උතුරු ඉන්දියානු මේක ඇවිල්ලා දකුණු ඉන්දියානු මෙහෙම බලන්න ගියාම කල්පනා කරා මේ විදේශීය නැටුම් මේ භරතනාට්‍යම් මේ කතක් කියන මේ නැටුම් ක්‍රම දෙක අපේ ළමයි ඉගෙන ගත්තොත් අපේ ළමයිට මේ තාල පද්ධතිය පිළිබඳව සංකීර්ණ තාල පද්ධතිය සංකීර්ණ තාල පද්ධතිය අපේ තාල පද්ධතියත් හඳුනා ගනිමු. මේ තාල වගේම මේ ස්පීඩ් නැත්නම් ලය කියලා. ලය නැටුමක් පවත්වාගෙන යෑමේදී ලයක් තියෙනවා. කතා කරනකොට ලයක් තියෙනවා. කනකොට ලයක් තියෙනවා. ලය කියන එක වේගය කියන එක හැම එකම පවතින තැනන්නේ මේ විශ්වයේම තියෙන දේ. උලඟක් හමනකොට අපි ගමන් කරනකොට මේ ලය කියන එක වේගය කියන එක හැම තැනම කතාවේ ඉඳලා බලන එකේ ඉඳලා හැමතැනම අපිට නොපෙනුනාට තියෙන විශ්ව භාෂාවක විශ්ව ශක්තියක් තියෙනවා. මේ වේගය කියන එකට තියෙන ශක්තිය මෙච්චරයි පවසන්න බෑ. ඒක සමුද්‍රයෙන්ම දැනගත්තා මොහොතකින්. එතකොට හුලඟි බැස්සෙක්. ඉතින් මේක අපි කල්පනා කරා විශ්වවිද්‍යාලය ඇතුලේ අපේ යම්කිසි නැටුම පවත්වාගෙන යෑවේදී මේ ලය නැත්නම් වේගය කොහොමද පවත්වාගෙන යන්නේ මේකෙන් තමයි මේ ගුණාත්මක භාවය කියන එක රඳාපවතින්නේ ළමයිට කිව්වට මේක ඒ තරම්ම දැනෙන්නේ නැහැ පරණ කුරුණාසලාට ඒ ස්පීඩ් එක නටාන්න ගිහිල්ලා ඕක දැනෙනවා එතකොට මේ වේගය කියන එක කතාවේදී නැටුමේදී පෙර ගන්නකොට ඒ පිළිබඳ කවියක් කියනකොට මේක ඕන මේක ඉතින් සාමාන්‍යයෙන් අපි කනකොට බොනකොටත් ඕනේ දෙන්නේ නේ කතා කරනකොටත් ඕනේ වේගෙන් කතා කරොත් එහෙම ඒක වෙන පැත්තකට යනවා ඒ නිසා ළමයිට ප්‍රයෝජන නිසා රජයේ නැටුම මුද්‍රණ නාට්‍ය විද්‍යාලය ගාලේ මේ නැටුම උගන්වන්නට කතාක් නැටුම ගියාන්ට සිරිමති රසාදලි අපේ ගුරුමෑණියන් ගෙනවා. ඉතින් ඒකෙන් ළමයිට මේ නැටුම හුඟක් හොඳට කියලා දීමෙන් අපේ නැටුමේ ලායේ පවත්වාගෙන යෑම සහ එහි ගණිතමය පැත්තේ ගොඩක් වටිනවනේ. අපි දැන් මේ සංඛ්‍යානය සහ වේගය දෙක තමයි නැටුම තුල බලපවත්වාගෙන යන්නේ. ගායන තියෙනවා. අපි කතාවෙදිත් එහෙමනේ. හැම තැනකදී ඒ නිසා මේ ලය පවත්වාගෙන යෑමේ වැදගත්කම මෙන්න මේකයි. මේ නැටුමේ මේ විදිහට තියෙන මේක අපේ නැටුමේ නැත්තේ නෙවෙයි. නමුත් අපේ මේ පවත්වාගෙන යෑම අපේ නැටුමට ගන්න ඒ විදියයි මේ නැටුමට ගන්න විදියයි භරතනාට්‍යම් වලට ගන්න ඒවයි කුච්චිපුඩි වලට ගන්න ඒවයි එක වුණාට අර ප්‍රායෝගික කරන එක වෙනස් වෙනස්. දැන් මේක අපි ළමයිට උගන්වනවා. හැබැයි පොදුවේ ගත්තොත් මේ ලය ක්‍රමේ නැත්නම් මේ වේගය අපේ නැටුමේ පවත්වාගෙන යෑමට අපිට මේක වැඩිදුර අධ්‍යාපනය සහ මේ ක්‍රමවේද දෙක පිළිබඳව ශිෂ්‍යයෙකුට අවබෝධ කරලා දීමේ වැදගත්කම අපිට දැනෙනවා. අපිට දැන් කතා කරන්න බෑනේ නේද? අපි මාත්‍රා 4න් 4ට යනකොට මහතනිතිත කියනවා නම් අරක ත්‍රිතාල් කියනවා නම් එතකොට ඒ නම වෙනස් වුණාට මේ ගණිතමය ක්‍රමයක් යනවා. දැන් දාදරා කියලා 3න් 3ට යනවා නම් අපි මැදුම් තනිතිත යනවා නම් අපි කියන්නේ මැදුම් තනිතිත. මේගොල්ලෝ කියනවා දාදරා කියලා. මේ විදිහට මේ ගණිතමය සයිඩ් එකක් මේ නැටුම් වල තියෙනවා. සංඛ්‍යානය. මේ සංඛ්‍යානේ එක උනාට කල්චර් එකකින් මිසු කියන්නේ සංස්කෘතියෙන් සංස්කෘතියකට පවත්වා ගැනීම වෙනසක් තියෙනවා. මේක වටිනවද නැද්ද කියන්නේ වටිනවා. ඒ නිසා අපේ ලංකාවේ අයට මේ විදේශීය නැටුම් ඉගෙන ගැනීමේදී ලැබෙන අත්දැකීම අපේ නැටුම පවත්වාගෙන යෑමට එක්තරා පැත්තකින් උකුලක්. ඇයි විභාග වලට ඉගෙන ගන්න ළමයිට එහෙම නැත්තම් කතාවක් පැවැත්වීමේදී එහෙම නැත්නම් තමාගේ දැනුම වැඩි කරගන්න විදේශීය නැටුමක තියෙන වැදගත්කම දැනගන්න ඒ තුලින් අපේ නැටුමේ තියෙන වැදගත්කමක් දැනගන්න මේ මතෝරලා බෙල්ලා කතා කරන්න පරිශනාත්මකව ඉදිරිපත් කරන්න මේක වටිනවා. ඉතින් ඒ නිසා මේ නැටුම් ಜಾති මිනිස්සු ಜಾති මම බෙදා ගන්න අවශ්‍යතාවයක් නැහැ කියන තැන මම ඉන්නවා. ඒ නිසා ඉතා වටිනාකමක් තියෙනවා නර්තනයක හෝ වේවා අපි පොදුවේ ගත්තොත් අපි කෑමක් උයනකොට මේ සංඛ්‍යානය කියන්නේ ගණිතමය ක්‍රමය ඉතා වටිනවා. අපි බත් වෙනවා නම් මේකේ තියෙන ගාණක් දාන වතුර
එළවලුව කුයිනෝන දාන මේ එළවලුවට දාන පහේ જાති වල ගණන එකක් වැඩිම කන්න බෑ. ලුණු වැඩිම කන්න බෑ. මේ වගේ අපේ නැටුමෙත් තියෙනවා. ගිහිල්ලා එක පාට සංඛ්‍යානේ වැඩි කරොත් නැත්තම් වේගය වැඩි කරොත් ඒක නීරස බවට පත් වෙනවා. ක්‍රමානුකූලව යන්නේ. ඉතින් ඒකට අපිට රුකුලක් වෙනවා ඉන්දියානු නර්තන කලාව. දැන් එතකොට අපි කල්පනා කරන්න ඕන අපේ ගුරුකුලේ අපේ අමනුගම ගුරුකුලේ අපි අපේ තාත්තලා අපි කොහොමද මේක දිහා අපි බැලුවේ? අපි කොහොමද බැලුවේ? මෙන්න මේ විදිහටයි බැලුවේ. අපේ කලායතනයේට ආවයි කියනකට රාම් ගෝපාල් කියලා ඉන්දියාවේ ඉතාම ප්‍රකට නර්තන ශිල්පී රාම් ගෝපාල්. එයා හරිම ලස්සන කෙනෙක්. එයාට ගෝලියෝ හිටියා. එයා ආවා අපේ කලායතනට අලිමග චිත්‍රපටය කියලා. මේ චිත්‍රපටි ගන්නකොට එයා ආවා ඉන්දියාවේ ඉඳලා අපේ කලායතනට ඇවිල්ලා එයාගේ ගෝලයන්ට අපේ තාත්තට කියලා උඩරට නැතුම කියන්නේ මෙයා ලස්සන නව නිර්මාණ නර්තන ශිල්පී රාම් ගෝපාල්. මම ඒ වගේ කෙනෙක් දැකලම නෑ ලස්සන පිළිම. ඉතින් එයා ලංකාවට ඇවිල්ලා අපේ කලායතනයේ තාත්තලාගෙන් ওই නැටුම උඩරට ගෙන එයා ඒ නැටුම නටනකොට මට හිතුණා මේක හරි ලස්සන නැටුම් කලාවක්. අපිත් ඉගෙන ගත්තා. හොඳයි කියන්නේ. මේ කාලේ ඉතින් අපිට පහසු පන්නේ නෑ. ඒ ඉතින් කොහොම හරි රජයේ නැටුම් ආමුද්‍රා නාට්‍ය විද්‍යාලය තමයි අපේ ශ්‍රීමති රසාදරි මයි ගුරු මෑණියන් ආවේ. ඉතින් එහෙම මේ නැටුම ඉගෙනලා අද ලංකාවේ ඒ වෙනකොට භරතනාට්‍ය විද්‍යාලය තිබුණේ. ඔය සංගරාජන නටුම. ඉතින් මේ නැටුමත් ලංකාවේ හුඟක් දුරට ගියා. එන්න විශ්වවිද්‍යාලවල මේ නැටුම දැනට උගන්වනවා. මේ උගන්වන එකේ හොදක් තියෙන්නේ අපේ දරුවන් කරන මේ ඒ පළාත් වල උඩරට නැටුම පහත රට නැටුම සබරගමු නැටුම ලංකාවේ තියෙන. ඒ වගේ මේ ඉන්දියාවෙත් එක ප්‍රාන්තවලනේ මේ නැටුම් තියෙන්නේ. දැන් භරතනාට්‍යයෙන් තියෙන පැත්තවල මම හිතන්නේ කතක් නැතුව ඇති. තව පැතිවල කතකලි තියෙන පැතිවල කේරළ කලා මණ්ඩලයේ කලා ක්ෂේත්‍ර වල කතක් නර්තනේ නෑ. ඒක උතුරු පැත්තේ. තවත් උතුරට යනකොට මණිපුරි නැටුම් තියෙනවා. ඉතින් මේ වගේ ඒ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට මේ නැටුම වෙනස් වුණා වගේ අපේ ළමයිට අපි උගන්වනවා. අපේ රටෙත් මේක තියෙනවා. කොහොමද උගන්වන්නේ? අපේ රටේ මහනුවර කුරුණෑගල කෑගල්ලේ තියෙන්නේ ඔය උඩරට කියන නමින් හඳුන්වන දැන් නැටුම. හැබැයි දැන් පාතරට ගත්තොත් බෙන්තර රයිගම් කෝරළේ ඒ පැත්තේ පහතරට තියෙනවා. ඒ පහතරට නැටුමේ තියෙනවා එක ශෛලී. උන මාතරට යනකොට මේ නැටුම වෙනයි. මාතරට යනකොට වෙනයි. කෑගල්ල තංගල්ලට යනකොට තව ටිකක් වෙනස්. රයිගම බෙන්තර සියනෑ කෝරළේ කියන මේ පරම්පරාවල ශෛලීන් වෙනස් වෙනවා. මේක තමයි ඉගෙන ගන්න ඕනේ. දැන් අපි කතක් නර්තනය ගත්තොත් කතක් නැටුමෙත් එහෙම නැත්තේ නොවේනේ. ඒ වගේ නටන පරණ වල ටුකුඩා වල නැත්නම් ආමත් වල මේ වගේ වෙනස්කම් තියෙනවා. තුම්රි වල තියෙනවා. ඉතින් ඒ වගේ අපේ කොම්බකංකාරයේ හත් පදේ වෙනස්කම් තියෙනවා මේ වගේ තියෙනවා. ඉතින් අපි පින නැටුම කියන්නේ අතන විශ්ව භාෂාවක් නේ. මේක ලොකු මානසික ඒකාග්‍රතාවයක් ඇති කරන්න පුළුවන් ශක්තියක් තියෙන දෙයක්. මේක ඇත්තටම භාවනාවක් වගේ. මේ නර්තන ශිල්පය කියන්නේ භාවනාවක් තියෙන. මේවා ලස්සනට ඉගෙන ගත්තොත් ලස්සනට පුරුත් මේකේ තියෙන තැන හඳුනාගත්තොත් තමන්ට මොකෝත් තෝන්නේ තමන්ට හරි ලස්සන මනසක් තියාගෙන ඉන්න පුළුවන්. අපි මුකුත් නැති වැඩක් නැති වෙලාවට අපේ නැටුමක් ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්. නැටුම මනසින් ඉස්සරහට නටනවා අපිට දකින්න පුළුවන්. මේ වගේ જાති තියෙනවා. ඉතින් ඒ නිසා කලාකාරයෝ වුණා අපි හැම නර්තනයක්ම අගය කරමින් හැම එකක් ගැනම විශ්ලේෂණයක් කරමින් මේ පිළිබඳව වර්තමානයේ එනකොට විශාල පරිවේෂණ කටයුතු වලට බාගෙන ඒ තියෙන විශ්වවිද්‍යාල පාසල් වලත් නැති කට්ටිය. ඉතින් මේ නැටුම විශ්ව භාෂාවක් හැටියට මම දකින්නේ. බෙරවාදනේ විශ්ව භාෂාව. ඉතින් මේක මේ අපේ පරම්පරාව දැන් උඩරට අපුණුගම අපේ පරපුරට හිමි ශෛලිය තියෙනනේ නැටුම. දැන් ඒක තමයි අපි ශිෂ්‍යයන්ට පුරුදු කරන්නේ. එතකොට ඒක මැරෙන්නේ නැහැ. මේක අවශ්‍යයි. නැත්තම් මේවා මුකුත් නැතුව ඒකම જાතියක්. ඒක තමයි අපි විශ්වවිද්‍යාල අධ්‍යාපන රටාව කියවහම විවිධ තලයේ විවිධ පරම්පරාවන් වල අපගේ ගුරු මෑණිකවරුන් ඇවිල්ලා අධ්‍යාපනය ලබා දෙනවා. එතකොටත් එතනදී අපි සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මම ඉගෙන ගත්ත දේ සමහර අය ඉන්නවනේ මම ඉගෙන ගත්ත දේ තමයි හරි. හරි. නැත්තම් මේ ඔක්කොම ඉගෙන ගද්දි සමහරලාට එයාගෙන් ගිලිහෙන්න පුළුවන් තමන්ට තිබ්බ ඒ ස්ටයිල් එක. තමන්ට තිබුණ ඒ තමන්ගේ ඉගෙන ගත්ත රටාව. ඒ නිසා දැන් ඒක හරියට
ක්‍රමානුකූලව තමන් මේ ඉගෙන ගන්න ඕනේ. ඕනේ. සහ එතනදී මේ සමහර තැන්වලදී එතන ගිලුණ අවස්ථාවන් ඔබතුමී දකිනවා. ඔව් මම දකිනවා. එහෙම ගිලින අවස්ථාවන් වෙන්නේ උගන්වන ගුරුවරයා උගන්වීමේදී පරිස්සම් වෙන්න ඕන ඒ ශෛලිය ළමයට උගන්වන්න. ඒක පොඩ්ඩක් හරි අලුත් කරලා කියලා දුන්නොත් ඒ අලුත් එකම තමයි යන්නේ. එහෙමනේ. අර ඔරිජින් එක නේද අර පරණ එක. ඒ අත් ගන්න ක්‍රමේ පරණ එක ඒ විදිහට කියලා දෙන්න ඕන. මේක අනුකරණයක් නේ. සහ උගන්වන දේ මේ પરම්පරාව මෙන්න මේ ස්ටයිල් එක තමයි කියන කාරණා ඒක අවබෝධ කරලා දෙන්න. පුතා මේක කරන්න. මෙහෙම දේවල් තියෙනවා ඒක මේක ඇතුළට රින්ගවන්න. එතකොට ඒ ළමයා ඒ ශිෂ්‍යෙක් හදන ක්‍රමේනේ ඔය. ඒ ශිෂ්‍යයාට ඒක අරියට දුන්නොත් ඊළඟට එයාට ඒක තියාගෙන අනිත් දේවල් තිගලන්නට පුළුවන්. නැත්තම් අර එකක් වන්න නැති. සහ මේ ඊට පස්සේ අත්දැක බැලීම් කරන්න ගිහිල්ලා තමන්ගේ මූලික දේ නැතුව ගිහලා එතකොට වෙන්නේ මේ නැටුමේ තියෙන අර මූලික ස්වභාවය මැරිලා යනවා. මේක බයන්නේ. මේ නැටුම කියන එක ඇත්තටම මේ වෙන කඩේකින් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක තමන්ගේ ශරීරයෙන් මේ පවත්වාගෙන යන්න තියෙන්නේ. බුද්ධ ධානයක් වඩවල මේක ගෙනියන්න ඕන. බුද්ධ මනසක් තියෙන්න ඕන. බුද්ධ මනසක් තියෙන සතත අභ්‍යාසයක් තියෙන්න ඕන. ඉතින් මේ මනසට මේක එක පැත්තක් මේක ලොකු බෙහෙතක්. මේ නටනවා කියන එක මේ භාවනාවක් වගේ දෙයක්. ඒක නම් මම මේ ඔබතුමියගෙන් තමයි මගේ ජීවිතේ දකින්නේ සහ මගේ ජීවිතේ මම දැකපු කාන්තාවක් විදිහට කාන්තාවක් සමාජයේ ඒ තරම් උසස් භාවයට පත් වෙලා ඒ තරම් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගන්න සහ ජේෂ්ඨයන්ගේ සීලුමයගේ ආශිර්වාදය ලබන්න මම හිතන්නේ කාන්තාවක් විදිහට ඔබතුමියට පුළුවන් වෙලා තියෙනවා. බොහොම ස්තුතියි. ඒක ඒ විදිහට අපි කාන්තාවක් විදිහට බැලුවොත් එහෙම ඒ අභියෝගය කොහොමද ජයගත්තේ? ඒ කාලේ ඉඳලා අපි දන්නවා කාන්තාවක්ට හරි අමාරුයි මේ නර්තනය මේ හදාරන්න. සමහර අවස්ථාවන් තිබ්බනේ කාන්තාවන් නර්තනය හදාරන්න බැරි කාලවල. ඒකට මම මූණ දුන්නේ මෙහෙමයි. මේක දැන් අපේ ගෙදර තාත්තලා අම්මලා හැම ඇතනම් යාළට මේ මන් නටවන්න උමනාවක් තිබුණේ නැහැ. එයාලා හැම වෙලාවෙම උත්සාහයක් ගත්තා මම කසාද බඳලා දෙන්න. ඇත්ත කතාව තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝගේ ලයිෆ් එකනේ දැන් මට ඒ කසාදි බඳලා දෙන එක එපා කියලාවත් ඒක මට ඕනෙත් නැහැ කියලාවත් නෙවෙයි. මම ඊට වඩා මට ඒ කාලේ හිතුන දේ තමයි මේ නැටුම මේ වෙලාවේ හැටියට බැඳ ගන්න ඕනේ. නැටුම බැඳ ගන්න ඕනේ. ඒකට හේතුව තමයි මම රහ වැටිලා හිටියා. අර ඉන්දියාවේ කට්ටිය රාමගෝපාල් ඇවිල්ලා සුදු කට්ටිය නටනවා අරවා මේවා. ඒකට මේකේ තියෙන පරිවේශනාත්මක පැත්ත පිළිබඳ සුදු මිනිස්සු ලියනවා. ඇත්ත කතාන්ත රීසන කලාවෙන් ඉඳලා. ඔය බෙරිල් ඩු සූටෝ ලියලා තිනවා මැජික් ඇන්ඩ් ඩ්‍රාමා ඉන් ශ්‍රී ලංකා හරි මොකක් හරි ඩ්‍රාමා ඉන් සිලෝන් හරි කියලා පොතක්. දැන් ඒගොල්ලෝ ඇවිල්ලා ඔය අපේ කලායතනේ රසල් කියලා මහත්තයා ඔය කට්ටිය මේ නැටුම ගැන ලියනවා. මම ඉතින් බලනවා අපේ පොන් නැටුම ගැන මොකද්ද මේ ලියන්නේ? කොම්බවංකාරය ගැන අරවම ලියනවා. ඉතින් මට හිතුණා මේක ලොකු දෙයක්. අනේ කවුරු හරි අපේ බරපුරේ කෙනෙක් මේක ගෑනු පිළිබි ભેදයක් නැහැ. ඉගෙන ගත්තා නම් හොඳයිනේ කියලා මට හිතුණා. ඔන්න මට හිතෙන්නේ මේක ඉගෙන ගත්තා නම් හොඳයිනේ. ඒ කිව්වොත් මේක මනසට හරි සතුටක් මට. මනසට හරි සතුටක් ඇඟට නටනකොට හරි සනීපයක් දැනෙනවා. මට හරි හොඳයි. මගේ මනසත් එහාට මෙහාට දුවන්නේ. තාමත් එසේම නැටුමත් එක්කම තමයි ඉන්නේ. මම මෙලෙම ඒක ගැන ගොඩක් හිතනවා. ඒ නැටුම ගැන හිතනවා, ඒ ඇඳුම් පැළඳුම් ගැන හිතනවා, ඒකේ ඉතිහාස ගැන හිතනවා. මෙහෙම එකක් මට ඔලුවට වැටුණා. එතකොට උගන්වන එකත් හැම වෙලේම කරනවා. ඉතින් මට හිතුණා කවුරු හරි කෙනෙක් මේක දැනගෙන අනාගත පරපුරට මේකෙන් මොකක් හරි කියලා දෙනවා නම් මේක පිනක් කියලා තමයි හඳුන් පාරේ. ඕ හොඳයි. දැන් මේ මම අරකට වඩා මම තෝරගත්තා ඊට පස්සේ මේක. ඉතින් ඒ තෝරගත්ත එකෙන් ළමයෙකුට ගන්නන්නත් පුළුවන්, රටට දෙයක් කතා කරන්නත් පුළුවන්, තමන්ගේ මනසටත් හොඳයි, ගුරුකුලීත් තමන්ගේ යනවා. එහෙම හිතුණා. ඉතින් ඒක නැත්තටම නැතිලා ගියේ කවුල් ඕනෑ තරම් ඉන්නේ ලංකාවේ. ඉතින් ඒ වගේ තියෙනවා. ඒක මට අදාළ නැහැ. මම බලනවා ඉතින් මේ තවත් මම ඉගෙන ගන්නවා. මොකද අපි ගොඩාක් પરම්පරාවල් වල දකින්නේ පුරුෂ පක්ෂය තමයි මේ પરම්පරාව රැගෙන යන්නේ. ඉතින් අමුණුගම් પરම්පරාව රැගෙන යන්න ඔබතුමියගේ දායකත්වය අදටත් විශාල ශක්තියක්. ඉතින් ඒක දකින්න අඩුයි අපි අනිකුත් પરම්පරාවන්. ඉදිරියට මම හිතනවා එහෙම කාන්තාවන් ඒ પરම්පරාවලත් බිහි වෙයි. සහ මමත් කැමති එහෙම වෙනවට මොකද මමත් කාන්තාවක්. දැන් ඔබතුමිය උනත් දැන්
ඔබතුමිය ඉන්දියාවේ නැටුම් ඉගෙන ගත්තට ඔබතුමිය ලංකාවේ නැටුම් ඉගෙන ගත්ත කෙනෙක්. මම බෙදා ගන්න කැමති නෑ මේක ලංකාවේ මේක ඉන්දියාවේ මේක ඇමරිකාවේ කිය එහෙම ඕනේ නෑ. නැටුම කියන්නේ එක එක නර්සන මේ ජාතින් වශයෙන් තමන්ගේ තියෙන ඒ සංස්කෘතික උරුමය ගෙනියන එකනේ. දැන් ලංකාවේ තියෙන සංස්කෘතික උරුමය ගෙනියන්න ලංකාවේ ඉන්න මිනිස්සු මහන්සි වෙනවා. ඉන්දියාවේ ඉන්න උරුමය ගෙනියන්න ඉන්දියාවේ මිනිස්සු මහන්සි වෙනවා. ඉතින් අපි කැමති නම් තව රටක නැටුමක් ඉගෙනගෙන ඒ උරුමය ලංකාවේ ගෙනියන්න. ඒක කොච්චර වටිනවද? ඒ කියන්නේ අපි හිතමු බැලේ නැටුම, අපි හිතමු කතක් නැටුම, භරතනාට්‍යය, කුච්චිපුඩි නැටුම, ඔඩිසි නැටුම, ඔරිස්සාවේ තියෙන මේ නැටුම ඔක්කොම ඉගෙන ගත්තොත් අපේ නැටුමේ තියෙන තැන අපිට තවත් හොඳ අඳුර ගන්න පුළුවන්. ඇයි ඒ සංස්කෘතියන්ගේ කැම බිම විතරද අපි මේ පළෝ කරන්නේ ගන්නට ගන්නේ. ඒ ඇඳුමද ගන්නට ගන්නේ. නෑ ඒගොල්ලන්ගේ සංස්කෘතිය ඒගොල්ලන්ගේ උරුමේ තියෙන කලා ශිල්ප. කලා ශිල්පත් ඉගෙන ගත්තොත් මේක Tamanට හොඳයි. මොකද පිටරට අය අපේ ජාතිය ඉගෙන ගන්නවා නේද? අපිත් ඒක නෑ. අපිත් ඉගෙන දැන් අපේ දනදා පෙරහැර බලන්න පිටරට කට්ටිය ඉනවා. ඒ කියන්නේ ලියනවා ඒගොල්ලෝ. බලනවා. ඒ වගේ මේ කලාව කියලා මේක අරයට මෙයාට කියලා බෙදා ගන්න ඕනේ නෑ. එහෙත් අර අපිට තියෙන උරුමය සිංහල වෙදකමේද අපි ඒක තියාගන්න ඕනේ. ඒ නිසා මේවා කතා කරලා ඉදිරියට තියෙන එකත් අපි නැති කාලයක වුණත් දරුවෙකුට වටිනවා. එතකොට අපි හිත පෙටි කට්ටිය දකින්න නෙමෙයි අපි නොදන්නා කාරණා බොහොමයක් තියෙනවා තමන්ගේ අපගේ ජේෂ්ඨයන් තුළ. අත්දැකීම් අපිට ඒවා හිතා ගන්නත් බැහැ සමහර අවස්ථා. අනේ ඒකනේ කියන්නේ දැන් අපි මේ මීඩියාට අපි ඇත්තටම ඒ කාලේ මෙහෙම පටිගත කරන දේවල් පිළිබඳ ඒ තරම් මේ විද්‍යුත් මාධ්‍ය පැත්තෙන් අපිට අඩුයි නේ. එහෙම අඩුකමක් නිසානේ අපිට මේ නැත්තම් අපි ඉගෙනගත්ත ගුරුවරුන්ගේ මේ වගේ ගත්තා නම් අද කොච්චර වටිනවද? දැන් මේ අපිට තියෙන්නේ මොකද අහපුරුද්ද විතර නෙවෙයි. අපිට කීපෙන්නේ. අපි දන්නේ. දැන් අපි ඉන්දියාවේ කතන් නැටුම ගණන්ට ගියොත් අපේ ඉගෙනගත්ත ගුරුතුමිය අපිට කියනවා එයා ඉගෙන ගත්තේ මෙන්න මෙහෙම. අපි මේ විදිහට තමයි මේක ඉගෙන ගත්තේ. අපිට මේ ඉගෙනුවෙත් මෙන්න මෙහෙමයි. කියලා ඒගොල්ලෝ අපිට කියලා දීලා තියෙනවා. එතකොට අපි කල්පනා කරා එයා ඒ ඉගෙන ගත්ත හැටි එයාට ගුරුතුමී ගන්න බෙහෙටිට අපේ ලංකාවෙත් අපි එහෙම ඉගෙන ගත්තා. එතකොට දැන් අපිට මොකද අපි අපේ නැටුම තියෙන අපි ඒ නැටුමක් ඉගෙන ගන්නයි. ඒ නැටුමේ දෙවෙනිකමක් තියෙනවා ඉගෙන ගන්න අපිට. නමුත් ඉන්දියාවේ කට්ටිය ඉන්දියානු සංස්කෘතිය තියෙන්නේ ඒගොල්ලෝ කතක් නැටුම ඉගෙන ගන්නවා නම් වෙන නැටුමක් ඒගොල්ලන් ගුරුකුල වල ඉගෙන ගන්නට දෙන්නේ නැහැ. ඒක ඇත්තද බොරුද මම දන්නේ නැහැ. භරතනාට්‍යය ඉගෙන ගන්නවා දෙන්නේ. ඒක වැරදක් නැහැ. ඒගොල්ලන්ගේ ඇඟ වෙනස් වෙයි කියන බය තියෙනවා. ඒ ගන්න ශෛලියෙන් වෙනස් වෙන්න ඉඩ තියෙනවා කියලා. මහා සම්ප්‍රදායන් දෙකක් එකට කරනකොට සමහර අයට ඒක බෙදා ගැනීම අමාරු තියෙනවා. ඒක නැති අයත් ඉන්නවා. ඉතින් ඒක තමයි ගුරුකුල අනන්‍යතා. ගුරුකුල රූල් එක. ඒකට මුකුත් අපි තරහ වෙන්න අරවම නරකයි. නමුත් නැටුම විශ්ව භාෂාවක්. මේ භාෂාව මේකේ දෙන්නේ මේක ඇත්තටම මේ මනසට සුවයක් දෙන වැඩක්. මේක හරියට කියලා මට හිතෙනවා. ඉතින් ඒකයි මේක රෝගෝපසමනය සඳහාත් ඔය හැම රිචුවල් එකක්ම ASCII ඔය නැටුම් තියෙනවනේ. ඉන්දියාවේ අරගත්තොත් ඉතින් ඉන්දියාවේ දේවාල වල අර මේ ඔය ඔක්කොම නටන්නේ එහෙම. ඉතින් මේ ලංකාවෙත් මේ පේන්නේ මේ පෙරහැර බලන්න පොඩි ළමයි හිටන් ගෙනියන උඹල් පෙරහැර ලිද හොඳ වෙන්නේ. එහෙම විශ්වාස තියෙනවා. ඒ නිසා මේ නටන කෙනෙක්ගේ එයා ඉගෙන ගත්තේ කොහොමද? එයා කොහොමද එතෙන්ට පිවිසුනේ? ඒකේ ඵලය මොකද්ද? ඒක හොඳක්ද? ඒක නරකක්ද කියලා අහලා හරි පටිගත කරගෙන හරි තියෙන එක ඉදිරි පරපුරට ගොඩක් වටිනවා. මේවා දැන් විද්‍යුත් මාධ්‍ය තියෙන නිසා මේවා වටිනවා. අපිට අනිත් තිබුණේ නැහැ දැන් ඒෙන් අහන්න විදියට දැක බලා ගන්න අවස්ථාවක් නෑ. ඒ නිසා මේ වැඩසටහන් පිළිබඳව මගේ පුතේදී ස්තුතියි මම බුදු කර සිටිනවා ඔබතුමීට. ඒ වගේම තමයි ඔබතුමී මේ හිතන පතන දේවල් ඒ වගේම ඔබතුමී හිතන මේ පරිශනාත්මක පැත්ත. ඒ වගේම ඔබතුමී හිතන මේ ප්‍රාසංගික කලාව පිළිබඳ ඒ වගේම මේකේ ඉපරෙන સિદ્ધාන්ත පිළිබඳ වර්තමානයේ සහ ඉදිරි අනාගතයට මේක පවත්වාගෙන යෑමේ අපි මොකද්ද කළ යුත්තේ කියන දේ ඔබතුමී ඉන්නේ ගැන මාගේ මුතරේදී ස්තුතියි ඔබතුමීට මම පුද කර සිටින්න කැමතියි. සහ මේ උඩරට නර්තනය මේ අපි ගත්තොත් ඔබතුමී කියනවාගේ පසුකාලීනව මේ නම ආවේ ප්‍රාදේශීය විදිහටනේ අපිට මේ නර්තනය ඇතුලේ මට අහන්න කැමති මේ කොම්බයක් කල්කාර ශාන්තිකරණයට සම්බන්ධ වන අවස්ථා තියෙනවද ජීවිතේ? අපිට ගෑනුන් වශයෙන් කොමකංකාරී නටන්න අවස්ථාවක් අපිට බෑ. අපිට තහනම්.
මේ ශාන්ති කර්ම ලංකාවේ ගෑනු නටන ශාන්ති කර්ම එකයි තියෙන්නේ. ඒක තමයි කුරුණෑගල 21 බෝධිලිම ශාන්ති කර්ම. ඒක තබාවට යමින් පවතිනවා. එතකොට මේ ශාන්ති කර්ම පද්ධතිය සාමාන්‍යයෙන් පිරිමි මූලික කරගෙන හැදිලා තියෙන ශාන්ති කර්මයක්. එතකොට මේ ශාන්ති කර්මයේදී ඔය තව ශාන්ති කර්මයක් තියෙනවා බෝධිලිම ශාන්ති කර්මය කියලා එකක් තියෙනවා. ඒක කුරුණෑගල. ඒක ගෑනු කරන ශාන්ති කර්ම නමුත් ඒවා අභාවයට ගිහිල්ලා රාජධානි කාලේ ඉඳලා ඒ පරම්පරාවල දැන් කරන්නේ නැහැ, ඉගෙන ගන්නේ නැහැ කවුරු. කොහොම එක්කංකාරය නම් කිසිම දවසක ගෑනු කෙනෙක් නටන්නේ නැහැ. ඉතින් ඒ වුණාට අපි ගුරුකුලෙන් කෝපකංකාරය කරන ටික ඔක්කොම අපි ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න හේතුව ඒ පාසල් යන විද්‍යාපීඨවල විශ්වවිද්‍යාල ළමයිට මේ වගේ උගන්වන්න. ඒ නිසා අපි ඒ ටික අපි ඉගෙන ගන්න. හැබැයි කංකාරි මඩුවකට ගිහිල්ලා අපි නටන්නේ නැති උනාට කංකාරි මඩුවේ නටන විදිහේ ඒ පෙළපාලි ඉදිරිපත් කරන විදිහේ මඩුව සරසන විදිහේ මඩුවේ දිගපළ ඇයි මේව ගන්නේ සරසන්ට ඇයි මේව ගන්නේ සරසන්ට මේක මඩුව කොච්චර දිගද තලවුව කොච්චර උසද ඇයි ඒකට පොල් අතු වහන්නේ ඒ වගේ ඉතින් ගුරුනාංශය අපිට කියලා දෙනවා. එතකොට අපි ඒක පිරිමි ගෑනු බෙදයක් නැහැ ළමයිට උගන්වන්න බෑ. එතකොට අපි නටන එක කොහොඹකංකාරයේ මෙන්න මෙහෙම තමයි නටන්නේ කියලා අපිට කොහොඹකංකාරයේ මඩුව නැතුව උගන්වන්න පුළුවන්. ඔය ආනර ගුරුනාංශලත් එක්ක ගිහලා මේ පළපාලිය මෙහෙම නටන්න. මේ කවි ටික මෙහෙම නටන්න. මෙන්න දානේ, මෙන්න කතාව, මෙන්න යක්කැනි, මෙන්න මල්ලක්පද. එහෙම උගන්වනවා. අපි කංකාරයේ මඩුවේ අපි කරන්න යන්නේ නැහැ. අපි උගන්වන්නේ එක පිරිමි දරුවෝ. පිරිමි. ගෑනු දරුවන්ටත් උගන්වනවා ළමයිට උගන්වන්නට පිරිමි ළමයි වෙස් බඳලා මේ ටික නටපන් කියලා යටට. මොකද අපිට පුළුවන් විදිහට ඒ උරුමය සමහර අවස්ථාවල අපි දකිනවා කාන්තාවන් වෙස් බැඳපු අවස්ථාවන් අපි අතීතයේ දැකලා තියෙනවා. ඔබතුමියගේ ඒ පිළිබඳ මතය කොහොමද? මම කාන්තාවන් වෙස් බඳින එකට මම හුඟක් විරුද්ධව කතා කරපු එකේ. මම ඒකට විරුද්ධ කියන්නේ කාන්තාවන්ට ඕන තරම් දැන් තියෙනවා නේද? ලස්සනට අඳින්න පුළුවන්. ඔය මේරියන් පීරිස්ලා වගේ කට්ටියට ඇත්තටම ජටාව තිබ්බේ නෑ. ওই වෙස් බැඳලා කියලා කිව්වට ඒකේ පායින් පොතේ එහෙම තියලා නෑ. නිකන් ওই බැඳලා. ජටාව තියලා නෑ. ඒ කාලේ ගෑනුන්ට ඇඳුමක් තිබ්බේ නෑ. අපේ ගුරුකුලවල ඉන්න ගුරුන්නාන්සලා ගෑනුන්ට මොකක්ද අඳින්නේ කියලා දන්නේ නැහැ. ඊට පස්සේ ওই දෝති එහෙම ඇඳේ. ඈ එතකොට ඒ දෝති එහෙම ඇඳුවානේ මං කිව්වේ අර රාමගෝපාල ලංකාවට ආවට පස්සේ ඒක අපි අරගත්තා කියලා. එහෙම තමයි දෝති එහෙම තමයි ඇඳේ. මමත් ඇඳලා තියෙන දෝති. ඇඳලා නැටුවේ. එතකොට ඒ ගෑනුන්ට වෙස් බැඳලා නටනවා කියන එක කංකාරයක විහිළුවක් ඕන තරම් පිරිමි ළමයි ඉන්නවා. ඒගොල්ලන්ට මේ රිචුවල් එක ගෙනියන්න බෑ. එහෙම නැටුවට ගෙනියන්න බෑ. ඒක තියෙනවනේ පෞරුෂත්වයක්. ඉතින් ඒක හානිකර. දැන් අපි හිතමුකෝ දැන් අපි බෙර ගහන්න දන්නවා කියන්නකො මම. ඉතින් මම බෙර ගහන්න දන්නවා කියලා මට දළදා මාලිගාවේ දළදා වහන්සේට පූජාව දෙනකොට ගිහිල්ලා මට මඟුල් බෙර ගන්න බෑ. ඈ දැන් අපි හිතමුකෝ මෙහෙම ශ්‍රීම බෝධින් වහන්සේ කෙනාවෙත් මෑණින් වහන්සේ. දළදා වහන්සේ කෙනාවෙත් ඔබයන් ගෙනට අපේ හේම මාලේ දාදී කුඩා. ඉතින් එහෙමනම් දළදා වහන්සේ ගාව දේවකාරක භික්ෂුණීන්ට දෙන්න ඕනනේ දේවකාරක පදියේ. ඇයි දෙන්නේ නැත්තේ? ඒ වගේ අනන්‍යතාවයක් තියෙනවා. මේක ඒ අනන්‍යතාවය එහෙම තියන්න ඕන. ඒක තමයි ඒකම ගෙනාවා. ඒක එහෙම ගෙනාවා කියලා එයාට ඒක හිමිකම. බෝධින් වහන්සේ ගෙනෙන්න හිමිකම තියෙන්නේ අපේ මෑණින් වහන්සේ කෙනෙක්. දළදා වහන්සේගේ ලංකාවට වැඩමවන්න කොණ්ඩේ හරි ගහලා ඒම මාලා උඹරේට දන්ත කොහොමද එක්ක ඉන්නේ ඇයි දන්ත කොහොමද දෙන්න තිබ්බා උඹ පරිසම් කරන්න ඵලයන් කියලා නෑනේ උන්නේ ලාට උපතේ තියෙන මේකේ ශක්තිය යගේ පිනට කරන්න දෙයක් නෑනේ ඉතින් එහෙම ගෙනවා කියලා මෙහෙනේ සස්නහෝ ඒ දළදා මාලිගාවේ කොහේ හරි පන්සලකත් ඒවකාරකමක් දෙන්නේ නෑනේ මෑණින් වහන්සේ ඒක තමයි ඒකේ වටිනාකම. ඒ වගේ දැන් ගෑනු අපි කොහොම කංකාරියන්ට ඉගෙන ගත්තට කංකාරි මැලි නැටු ඒක විහිළුවක් වෙනවා. ඇයි ඒක පිරිමි ඉන්න දැන් එයාට දෙන්න. ඒ අවස්ථාවට උචිත කෙනාට තමයි ඒක දෙන්නේ. අපි ඒක ගරු කරලා තියෙන්නේ. අපිට දුන්නේ කියලා ඒක කෙලි ටික ගන්න දැන් පාදරට තිබ්බොත් දෙවොල් මඩුව, පුහුණ මඩුව, සූරියම් මඩුව, දෙවොල් මඩුව, සන්නියකු නටනවා. අපි දැන් ඉස්කෝලේ ළමයිට නැකතක් බලලා මූණු බැඳලා ගෑන් ළමයින්ට මූණු බැඳලා නටනවා. ඒක වෙන කතාන්තරයක්. අරක වෙන එකක්. කන්නේකම නටනකොට. ඒ තියෙන ජවය ඒ මඩුවේ පේ වෙලා මඩුනේ නටන්නේ. දැන් අපි දෙවොල් පද හද නටනවා පස්තිනි නටනවා. දැන් හොඳයි මඩු සාන්ති කර්මයක් තියෙනකොට යන්න පුළුවන්ද? පස්තිනි කපු මහත්තුරු හලං උස්සලා නටන මේ පස්තිනි පද නටන. දෙන්නේ නැහැ නේ. එයි කාන්තා ලක්ෂණ වලින් පෙන්වන්නේ පිරිමියයි. පිරිමියයි. ඒකේ අනන්‍යතාවය.
ඒකේ අනන්‍යතාවය ඒ විදිහට තිබුත් තමයි ඒක වටින්නේ. එයා ගෙනවා ඇයි මට බැරි කියන තැනේ ඉන්න. ඒ තියෙන ඒ රූල් එක ඒ කියන ඒ නීතිය එහෙම අනුගමනය කරන්න එක ජාතින් වශයෙන් සහ ඒ පිළි වදගත්තා. ඒ පෞරුෂය බලපන්න. ඒ සමහර අවස්ථාවන් වල අපිට හැබැයි දකින්න ලැබෙනවා ඇත්තටම කාන්තා පෞරුෂය වඩාත් මිස්මතු වෙන අවස්ථා සමහර තියෙනවා නේද? ඒ තිබ්බට අතෙන්ට ගැලපෙන්නේ. අන්න ඕකයි වෙන්නේ. තියෙනවා තමයි. දැන් මම දැන් ආවැන්දුම හරි මොකක් හරි නටනවා කියමු ඔය යක්කමක කරනවා කියමු කාන්තාරි මඩුවට මං ගැලපෙන්නේ. ඒක මං තේරුම් ගන්නවා. අන්න ඒකයි ඒක තේරෙන්නේ. නැටුම් ක්‍රම જાති වල තියෙනවා. අපි දැන් අපි ගත්තොත් හින්දු කෝවිලකට ගිහිල්ලා භරතනාට්‍යයෙන් නටනවා. දැහැණු අයත් නටනවා පිරිමි අයත් නටනවා. ඒක සම්ප්‍රදායික කෝවිලේ නටන එක. කතකුත් එහෙමයි. ඉතින් ඒ වගේ එහෙම තියෙනවා. ඒකෙන් තමයි කාන්තාවන්ට වෙස් ඇඳුම් කටලේ ඇත්ත වශයෙන්ම ලොකු තාණ්ඩව ලක්ෂණ තියෙන ලොකු රාජකීය මේ තේජසක් පවතින ඇඳුමක් නේ. දැන් ඒක වැඩක් නෑනේ අපි කතකලි ගත්තොත් කතකලි වල කිරීටම් එක දාලා අපි අඳින්න ඕනේ නෑ. ඒක ඒ කිරිමි චරිතෙට තමයි කිරීටම් එක දාලා එන්නේ කතකලි. ලස්සනද ලස්සන. කොච්චර ලස්සනද. ඉතින් එහෙම තමයි. ඉතින් ඒක පස්සේ කතක් නැටුම ගත්තත් පිරිමි නටපු එක ගෑනුන්ට ඒක බෙල් කකුලේ ගෙජ්ජි බැඳලා නැටුවා කියලා මොකුත් නැහැ. නැටුමේ ලාලිත්‍ය ඔක්කොම තියෙනවා. කෝවිලක නටන්නත් පුළුවන්. මොකද ඒකේ ඒ කල්චර් එක එහෙම තියෙනවා කියලා අපි මේක එතෙන්ට ගත්තෙන්න ඕනේ. ඉතින් ඒවා ඒ විදිහට යන්නේ කැමති. කොහොමයක් අංකාර ශාන්ති කර්මය ඇතුලේ දැන් අපි වෙස් ඇඳුම ගැන කතා කරපු නිසා මට ප්‍රශ්නයක් තියෙනවා මේ වෙස් ඇඳුම් කට්ටලය මේ ඇත්තටම මේ අපිට කොතනින්ද අපිට ලැබෙන්නේ? මාගේ රජුරුවන්ගෙන්ද ශක්‍රදේවේන්ද්‍රයාගෙන්ද අපි විවිධ මත පළ කරන නිසා මට ඒකත් ආසයි දැනගන්න. දැන් මෙහෙමයි. අපි මුලින්ම මලේ රජුරුව ලංකාවට ඇවිල්ලා නැටුවා කියන එකේ ඔය වෙස්සඳුම කියන එක ඔය ආභරණය සිවිලි කියලා හඳුන්වනවා කියලා දෙන මුළු ඔලු වටේටම තිබ්බා කියලා කියනවා. ඕක දැන් මහා විෂ්ණු දේවාලයේ ඔව් මේ තියලා දිනා කියන ඔය සිවිලි කියන ආභරණය. ඕක ඇඳලා නැටුවා කියලා තමයි බුක පරම්පරාගත වෙන්නේ. මට කියන්න බෑ. නමුත් වෙස්සඳුම දිහා දැන් බලනකොට ඒකේ ආකෘතියෙන් හැදුවා වෙන්නට පුළුවන්. ඒ ක්‍රිස්තු පූර්ව 3 බෝධින් වහන්සේ ලංකාවට වැඩි. ක්‍රිස්තු වර්ෂ 4 දළදා වහන්සේ ලංකාවට වැඩි. දැන් අපි බලමු. අපි වෙස්සඳුම අරගත්තොත් සම්පූර්ණ වෙස් වල වෙස් තට්ටුව සිකා බන්ධන මේවා ඔක්කොම හැඩේ අරන් තිනවා බෝකොලේ හැඩේ. නෙළුම් මලේ හැඩේ. හරි? පිච්ච මල් වල හැඩේ. නෙළුම් මලේ හැඩේ අරන් තියෙනවා. යම් කිසි එකක් අරගත්තොත් ඊළඟට බෝකොලේ හැඩේ අරන් තියෙනවා. ඇයි මේ දැන් කම්කාරියේ නටන්නේ වෙස්සඳුම ඇදලා රෝග උපසමනය කර ගැනීම සඳහා සාන්තියක් වශයෙන් මම එක උදාහරණයක් කියන්නම්. දැන් බුදුරජාණන් වහන්සේට බුදු වෙන්න ඕන තරම් වෘක්ෂ තිබ්බේ නැද්ද කියන්නේ? ඉන්දියාවේ. එක බුදුන් වහන්සේලා එක වෘක්ෂ පාවිච්චි කරලා තියෙනවා බුදු වෙන්න. හැබැයි ගෞතම බුදුන් වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ බෝගහ. දැන් මේ ලංකාවේ ඉන්දියාවේ මම දන්නේ මම වැඩි වශයෙන් නම් දන්නේ මේ කුලයක අග කොටස බහ පොළොවට නැගිච්ච එකම ගහ තමයි බෝගහ. උඩට නෑනේ මෙහෙම බෝගහ කොහොම හරි කොලේ පල්ලෙහාට එන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ බෝගහකට පිටුදීලා. ඒකට මේ ගහේ කොළවල කිරණ විශ්වයේ කිරණ මෙහෙම ඇවිල්ලා තියෙනවා. ඒක විශ්වාසයක්. ඒ වගේ යද්දෙස්සා බෝකොළ දාලා තියෙනවා. මේ වෙස්ටර්ට්ටුට මේ කිරණ ආතුරයට දෙන්න. මෙහෙම කළා දෙන්න. හරිනේ ඇඳුමේ. මේ ඇඳුම දිහා බලපුවම ඇත්ත වශයෙන්ම මේක ඇඳලා ආපුවම අපිට පේන්නේ නැතුණාට මේ ඇහැට නොපෙනෙන දේවල් බලයක් තියෙනවා. ආකර්ෂණයක් තියෙනවා. ඒ තාල පද්ධතිය. එහෙම. අපි දැන් සිලම් දාලා නටනවා. කතක් වල ගෙජ්ජි දාලා නටනවා. නමුත් අර පාද දෙකෙන් අර ගෙජ්ජි වල හඬ එනකොට මනසට දැනෙන දේ අනිත් භරතනාට්‍යම් වල ගෙජ්ජි දාලා නටන එකට වඩා වෙනස්. හරි? සිලම් දාලා අපි නටන එකට වඩා වෙනස්. කොහොමද වෙනස් වෙන්නේ? ඒකේ පෑගෙන තාලොත් එක්ක ඒකේ නිකුත් වීමේ ශබ්ද රසය වෙනස් වෙනවා.
උට මනසට දෙන පණිවිඩේ මනස විඳින සතුට වෙනස. ආන් ඒ වගේ මේ වෙස්සෙන්දාම මේ ගෝකොලත් එක්ක මෙහෙම හෙල්ලිලා එනකොට නිලුම් මල් හැඩේ තියෙන තනිකර නූල් රිදින් හදපු මේ ඇඳුම අරගෙන ඈ එතකොට මේ 100 ගාණක් තියෙන රැලි ඈ 560ක් එකකට රැලි ඇවිල්ලා මේ වෙස්සෙන්දුම ඇඳලා මේක ඇවිල්ලා ආතුරේ ඉස්සරහට යනකොට අපි කියනවා රජපති සිරියතින් සත් අතක් බඩු ගනිමින් දෝෂ දුර හරිමින් එදා හඟලෙට පඳුරු ගනිමින් මේ හඟලෙට පඳුරු ගන්න. හඟල කියන්නේ මේ ඇඳලා තියෙන. සත් අත හත් වරක් කරගෙන යනවා දෙඩ හොඳ කරලා. හඟලෙට යන කෙනෙක් වර්ත කරනවා. බලන්න. එතකොට මේ 560ක් එකකට රැලි තියෙනවා. මේවා ඔක්කොම මනසට දෙන පණිවිඩයක්. මනස ලබන සතුටක්. ඇඳුම ඇඳාම මේකෙන් වෙනස් වෙනවා. රජ ඇඳුම වෙන්නාම වෙනස්. පොට්ට සිවුර ඇඳාම හඳුනන වෙනස්. සාමාන්‍ය සිවුර ඇඳාම වෙනස්. අද මේක දාලා ඉවරලා තේවකාරක භික්ෂුන් වහන්සේ ඉන්නකොට ඒක දකින්නකොට අපි වෙනස්. අන්න මේ වගේ අපි වෙනස් වෙන මනසකට අපි ගෙනියන. ඒ වගේ තමයි වෙස්සෙන් තනිකර නූල් රිදි වලින් හදලා උදරිදිල බෝපල දාලා මේ ඇඳුම ඇඳලා ඉස්සරහට යනකොට ආතුරු මනසට දෙන පණිවිඩේ වෙනස්. මේක ඕන තැනක තියෙන දෙයක්. එහෙනම් මනමාලී කමින් තෝරන්නේ මාල හත. හැබැයි මාල හතක් දාලා ලස්සනට පොවේ ඉඳලා ඔක්කොම කරලා වර්තමානයේ තියෙන එක තමයි ප්ලාස්ටික් මල් ගහන්නේ. ප්ලාස්ටික් මල් ගහන්න ඕනේ. හබරල තියෙන ලස්සන කතු තියෙනවා. පොල් මල් තියෙනවා, පුවක් මල් තියෙනවා, තැඹිලි තියෙනවා. ඈ එතකොට රුම්බා එල්ලන්න පුළුවන්. ඈ පස්වලු දෙන්නේ දෝතුළු ඈ රටපුවක්, ඉදිච්චපුවක් මේවා මේ ලංකාවේ තියෙන මේ පළතුරුවල මෙහෙම එල්ල පෝරුවට මනමාලි මාල හතක් දාලා ඉඳලා අටමඟන හදලා වෙනද දාලා පුන් කලස් තියලා පාම් පත්තු කරලා යනකොට කොච්චර ආශිර්වාද කොච්චර උනායි. දැන් මේක වරද්දාගත්ත එක තැන. ඒ වගේ තමයි ශාන්තිකර්ම මඬු. හරි කම්පෙයාර් කරේ මම ප්ලාස්ටික් දානකොට මේකට විරුද්ධව නේ ප්ලාස්ටික් මලක් ගන්න බෑ සෑහෙන ගණන්. නමුත් මං කියන්නේ මේ ප්ලාස්ටික් මල වෙනුවට නිල්ලුම් මල් ගත්තා. අටුම දේලියා මල්. එහෙම නැත්තම් ඒවට කියන්නේ මොකද? කපුරු මල්. ඈ ඒ වගේ මල් ಜಾති ගත්තා. මේකේ ඊට වඩා වහන වෙන සුළඟට. ඇඟට ගුණ ඉඳලා. මේක මැච් වෙනවා මාල හත දාපුවා. හරි? විලද දාලා මේක මේ වැරදෙන තැන මම මේ. හැබැයි අර ප්ලාස්ටික් වලට කෝටි ගණන් ගෙවනවා පොරේ. ඊට වඩා ලස්සන එකක් මේ කියන්නේ. ලස්සන ගොඩේ සාසන්න පුළුවන්. ගුණාත්මක වාහක. ඒක ශාන්තිකර්මයේ මඩුවෙන් මොකද මේ ගුණේ ලැබෙන්නේ? අයි මේ වගේ ඉන්නේ සරහන්. මම පේ කරපු. ඔව්. එතකොට මේ පේ කරලා ගන්න එක දැන් මේ වගේ තමයි මේ මගුල් පොරොත්. පේ කරලා තමයි මේක හදන්නේ. පේ කරනවා කියන්නේ කැප කරනවා. එතකොට මේකේ ගුණාත්මකමක් තියෙනවා. මේකේ දිග පළල ඔක්කොම ගණන් ගන්න. ආන්න එතන අපි වරද්දාගත්ත තැන් ඔය මට පේන්නේ. මොනවද වෙන්නත් පුළුවන්. මට ගුණාසල ගන්නට තියෙන ඉතින් මං කියන්නේ. ගුරුකුලේ ඉගෙන ගත්ත එක. එතකොට ඕකට මෝල් ගහකුත් යන්න ඕනේ. ඈ දෙපහට පොල් මොහොල් තොලබෝ සිවුර රසෙක තොලබු කොච්චර බෙහෙතක් කැකුළු සහල් අටමඟලයේ කලානේ කැකුළු හල් දාන්න තඹකොනේ. ඉතින් මේ විදිහට මේ ශාන්තිකර්ම පද්ධතියේ තියෙන දේවල් මගුල් පෝරු වලට ගියා මේවා ඔක්කොම ගියා. ඒ වගේම නර්තන කලාව අපේ සිංහල නර්තන කලාව ශාන්තිකර්ම කුඹකංකාරිය වගේම දළදා පෙරහැර නිසා වර්ධනය වුණා. ඒ වගේ ලංකාවේ නැටුම වගේම ඉන්දියානු නැටුමත් අපේ නැටුම් කලාවට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා මේ ඉගෙන ගන්න දරුවන්ට. අපි බෙදා ගන්න නරකයි සංස්කෘතියෙන් සංස්කෘතිය නැටුම වෙනස්නේ. ඒකට ඒ සංස්කෘතික දේවල් අපි ඉගෙන ගන්න එකේ අපේ දැනීම වර්ධනය කරගන්න අපේ මනස හොඳ තැනකට ගෙනියන්න අපි අනිත් කාතෙන් පිළිබඳව අපි ඉගෙන ගන්න ඕන ලෝකෙම තියෙන දේක්. ඉතින් ඒ නිසා මම කල්පනා කරනවා ලංකාවේ තියෙන මේ උරුමය සිංහල නැටුම් කලාවේ විරවාදන කලාවේ මේ සැරසිලි ක්‍රමය බුක් වලින් සරසනේවා කෙහෙල්පතු වලින් සරසනේවා හබරල වලින් සරසනේවා පුවක් මල් වලින් සරසනේවා මේවා ලස්සන කලාවක් බුක් කලාව.
මේ ශාන්ති කර්ම වලින් ආවේ. පුවක් මඩුවට වෙනස් වෙනවා. පුවක් පොළත් ගන්නවනේ. එහිදී මඩුවට වෙනස් වෙන ඒවා. ඒ වගේම තමයි මේ තූර්ය වාදන කලාව, ඒ වගේම තමයි නර්තන කලාව, සැරසිලි කලාව, ඒ වගේම මේ බලි ශාන්ති කර්ම වල තියෙන ඇඹුම්, ඒ වගේම තමයි කවි, ඔය පන්දම් පත්තු කරලා, පොල් තෙල් පහන් පත්තු කරලා, පොල් ගෙඩි පහන් පත්තු කරලා මේ වගේ එන හුළඟ මේ වගේ එන වාතයේ ආතුරු මනසට හොඳයි කියනවා, ශරීරයට හොඳයි කියනවා. ගුණයක් තියෙනවා කියනවා. ඉතින් ඒ නිසා මේ සිංහල නර්තන කලාවේ යා හැකි දුර බොහෝමයි. ඒ වගේම මේ සිංහල නර්තන කලාව ඉගෙන ගන්නකොට විදේශීයන්ගේ නැටුම් කලාව පිළිබඳව සොයලා බලලා අපේ දරුවන්ට ඒ සංස්කෘතික උරුමයන් පිළිබඳව දැනීමක් ලබා දීම කාලීන වශයෙන් සහ ඉදිරි අනාගතයේ සංරක්ෂණයට නැටුම වගේම මේ දත්ත කියන්නේ මේ වගේ සිද්ධාන්ත වටිනාකමක් තියෙනවා ඒ වගේම මේ පිළිබඳ පරිශ්‍රණය කරන්න හොඳම අවස්ථාව දැන් ඒවා නැති වෙලා යනකොට පරිශ්‍රණ වලින් මේක ඉදිරිපත් කරලා තියෙන ග්‍රන්ථ. දැන් අපේ තාත්තලා කරාට එහෙම ග්‍රන්ථ නැහැ. ජේසේද මහත්තයා ලියපු පොත් දෙක තුන විතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉන්දියාවේ පොත් ඕන තරම් තියෙනවා. අපේ රටේ නැටුම ගැනත් අපි ජාත්‍යන්තරීට පෙන්වන්න අපි මේවා ලියන්න ඕනේ. ඒකයි වටින්නේ. දැන් එතකොට අපිට පොඩ්ඩක් කියන්න මේ ඉදිරි අනාගතයට ඔබතුමීගෙන් යම් කිසි අවවාද සහ මේක අපේ නර්තන කලාව රැගෙන යන්න යම් කිසි ඔබට අවවාදයක් වෙන්න පුළුවන් මේ වැඩසටහන බලන්න පුළුවන් ගුරුවරුන් අපේ දරුදැරියන් සහ අපේ සාමාන්‍ය ප්‍රේක්ෂකයා පවා. ඔව්. ඉතින් ඇත්තටම අපි අද ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් මට ඔබතුමීගෙන් දැනගන්න අවශ්‍යයි සහ ඒ අයට යම් කිසි දෙයක් පණිවිඩයක් දෙන්න පුළුවන්. මම දෙන පණිවිඩය තමයි මෙහෙම මොන නැටුම් කලාව ඉගෙන ගත්තත් ඒ නැටුම් කලාවේ තියෙන පාරම්පරික උරුමය නැත්නම් පාරම්පරික ක්‍රමවේද තියෙනවා. මේක හරියට එකක් ඉගෙන ගන්නවා. නේ අපි කියමුකෝ දැන් මෙහෙම මම මේ වචනේ කියවට මොකද හිතන්න එපා. කවලම් කරලා හදන අච්චාරු දේවනේ. කවලම් කරලා හදන જાති. කවලම් මැල්ලුම් කියලා එක එක જાති එකතු කරලා අපි මලවනවා කොළ જાති උයනවා. ඒ වගේ වෙන්න ඕනේ නෑ නැටුම් කියලා මම කියන්නේ. අපි එක සම්ප්‍රදායක් දුරට අපි ඉගෙන ගන්නවා. එතකොට ඒක අපි දන්න දැන් අපි අරගත්තොත් උඩරට නැටුමේ මහනුවර සම්ප්‍රදාය කියලා දෙනවා 4 කෝරළි 7 කෝරළි කියලා එහෙම සම්ප්‍රදායක් තියෙනවා. ඉන්දියාවේ නැටුමක් තියෙනවා. පහතරට නැත්නම් බෙන්තන රයිගම් කෝරළි මාතර වෙන. ඒ ගුරුකුලයකින් මේ නැටුම් ගෙනත් තියෙන්නේ. උට ඒ මිනිස්සු ඒ සම්ප්‍රදාය ලස්සනට ඒ නැටුම් වල හැඩතල බෙරපද වල විශේෂත්වය නැටුමේ නැමින තැන් වල තාල් දාන ක්‍රම වල වෙනසක් තියෙන. ඒක ඉගෙන ගත්තොත් ඇයි නරකද? මම දෙන පණිවිඩය තමයි එක ක්‍රමයක් හරියට ඉගෙන ගන්න. සහ මේ නර්තන කලවම් කරන්න හොඳ කලවම් කරන්නේ නැතුව සහ මේ අනාගත පරපුර අපි දකිනවා සමහර අවස්ථාවන් වලදී වැඩසටහන් වලදී නර්තනය භාවිතය මේ යම් කිසි ගැටලුවකට වෙන්නේ ඒක නවීකරණය කරනවා. නවීකරණය කරන්නේ යම් කිසි අර ඔව් දැන් නවීකරණය කරලා වේදිකාවේ නව නර්තන කලාව කියලා ඉදිරිපත් කරාට කමන්නේ. හැබැයි ඔරිජිනල් එක කියන්නේ පරණ ගුරුකුලේ යන එක තමන් ඉගෙන ගන්න. මෙෂර්මන්ට් එකක් තියෙනවානේ අතේ යන ක්‍රම ගාන. එතකොට ඒක ගන්න ඕන. අපි දැන් භරතනාට්‍යයෙන් එක ගත්තත් එහෙමයි කතක් ගත්තත් එහෙමනේ. ඒකේ තියෙනවානේ මෙහෙම යනවා නම් ඒක එතන කරගෙන්න ඕන මේක එන්න ඕන මෙහෙම එන්න ඕන කියලා. එතකොට ඒව නැතුව ගියොත් ඒක වෙන නැටුමක් වෙනවා. අපි මෙහෙම බලලාගෙන ආශා. ඒක හරි ලස්සනයි. ඒක අමුණු මොන ගුරුකුල. මේක හත්කෝරි. මෙන්න මේක ඇවිල්ලා මුර්තු මහත්තයාගේ පරම්පරාව. මෙන්න ලග්නව් ගරාණ එක. මෙන්න ජයපුර ගරාණ එක. මෙන්න කේරගල් ගරාණ කියලා අපි කියන්නේ ගරාණ කියන සම්ප්‍රදායක් මේ ගුරුකුලේට අයිති දෙන්නේ. ඒක ඒ විදිහටම ගියොත් ලස්සනයි සහ ඒක ඒ පිරිසේ රඳා පවතිනවා පිරිසුදු. ඔක්කොම එකට දාගත්තොත් එහෙම මේක කවලම් මැල්ලුම වගේ වෙනවා. කවලම් කරලා හදන මාළු පිළි වගේ. එහෙම ඕනේ නැහැ කියලා කියන්නේ. ඒක ඕනේ වෙලා කවලම් කරගත්තා ඒ තමලඟ හරියට තියෙනවා. අපි දැන් අපි හිතමුකෝ මොකක් හරි පැච්චෝක් එකක් දානවා කියලා උයි මහනකොට එක එක જાති එකතු කරලා මහනවා ලස්සනට. ඒකත් ලස්සනක් තියෙනවා උනාට ඊට වඩා ඒක ගත්ත තැන හරියට තියෙනවා. ඒ වගේ මේක දැන් මම කියන්නේ ඒකේ පැරණි සම්ප්‍රදාය කවදාකවත් වටිනකම් බහින්නේ. පරණ එක වටිනවා. මොකද අලුත් එකක් ඕන තරම් ඉන්නේ. හැබැයි පරණ එකෙන් තමයි මේ අලුත් ඒවා හදන්නේ. දැන් පරණ එකේ විදිහට සහරියාකාරව දැනගෙන අලුත් දේවල් වලට යන්න පුළුවන්. පරණ එක නම්
නැති වෙලා යන තැනට දැන් ඇවිල්ලා තියෙන කියලා මම. මොකද නර්තන කලාවේ සමහර අවස්ථාවන් වලදී අපිට දකින්න ලැබෙන්නේ දැන් මේ දෙමාපියන්ටත් මේක අදාළයි ගොඩක්ම. මොකද දරුදැරියන් ප්‍රසිද්ධ කිරීමේ අරමුණින් නර්තනයට යවනවා. ඒ විට අර සමහර සාක්ෂි හොඳ ඉගෙන ගන්න අවස්ථා වලට නැති වෙලා. එහෙම ගියත් කමන්නේ මේක දරුවෝට දෙමාපියෝ උගන්වනවා නම් අර මුල කල්පනා කරගෙන මේ පරණ දේවල් නැති වෙන්න දරුවන් අතර මේක දෙන්න. මේක පාර්සල් එක. ලෙහෙන් නැති වෙන්න දෙන්න ඕන පාර්සල් එක. එයාට ලෙහා ගන්න ලේසිනේ. ඔව්. ගෙදර අරන් ගියාට පස්සේ ඕන් දිහාට අරන් ගියාට මේක ඇවිල්ලා පාර්සල් එකෙන් පාර්සල් එකට දෙනකොට වෙනස් නොවෙන්නම දෙන්න ඕන. මේක තමයි මේ නැටුම් පරම්පරාව උරුමය කියන්නේ මේක. උරුමයේ හරි ඇටියට යන්න ඕන. දැන් අපි ගත්තොත් අපේ ආගමත් එක ගත්තොත් බුද්ධාම ගත්තොත් අපේ ලංකාවේ අපි අදහන බුදුදහම ඉන්දියාවට යනකොට බුදුරජාණන් වහන්සේ වෙනත් විදිහකට අදහන. බුරුමේට ගියාම තව එකක්. තායිලන්තයට ගියාම එකක්. මේ බුදුහාමුදුරුවෝ එකක්. දැන් අපි අදහන්නේ අපේ සංස්කෘතියට අනුව අපි මේ ආගම ඒ කාලේ ඉඳලා රජවරු අපිට පුරුදු කරපු විදිහටනේ. දළදා මාලිගාවේ දළදා වංශේ වදින පුදුන විදිහට ශ්‍රීමා බෝධියට වදින පුදුන විදිහට ඉන්දියාවේ වදින්නේ ශ්‍රීමා බෝධියට නේද? ඒ විදිහට තායිලන්තේ නෑනේ. තායිලන්තේ පන්සල් වල හඳුනන වෙන විදිහ. නමුත් ඒකට ස්වාමීන් වහන්සේලා අදහන්නේ උත්සාහ. ඒගොල්ලන්ගේ සංස්කෘතියට ඒගොල්ලෝ හදාගත්තා. අපි අපේ සංස්කෘතියට හදාගත්ත එක තායිලන්ත සංස්කෘතියට සම්බන්ධ සම කරන්න බෑ ඒ සංස්කෘතිය. අන්න එකයි මම කියන්නේ. යාතින් මාසේ සංස්කෘතික සමහර අවස්ථාවන් වල ඒක පටලවාගෙන තිබෙනවා. සංස්කෘතික උරුමය කියලා එකක් තියෙනවා. උරුමය කියන්නේ ඒකයි. ආපු විදිහේ සංස්කෘතික උරුමය ආරක්ෂා කරගන්න ඕන. අපි මොන දේ දැන් අපි කෑමක් බීමක් හැදුවත් අපි හදනවනේ සිංහල විදිහට හදනවා. තව දෙයකට විදිහට හදනවා. ඒ වුණාට අපේ ක්‍රමයේ අපි ළඟ තියාගන්න ඕනේ. නැත්නම් ජාතියක් වශයෙන් අපිට යන්න බැහැ. අපේ සංස්කෘතිය වෙනස් වුණොත් දරුවන්ට අපිට දෙන්න ඔරිජිනල් එක දෙන්න. හොඳම පැහැදිලිව පිරිසුදුයි. පිරිසුදුයි අපි පරිසම් කරන්න. සහ දරුවන්ට ඇත්තටම අවවාදයක් දෙන්න ගුරුතුමියනි මේ අපේ ඉගෙනීමේ වටිනාකම මේ නර්තනයේ. නර්තනයේ තියෙන වැදගත්කමත් එක්ක අපි ජීවිතේ ජය ගත්තා. ඔව්. ඉතින් ඒක නිසා මේ අපේ දරුවනුත් ඒ වගේ ඇත්තටම මේ නර්තනයට ආදරෙන් ඉන්න ගොඩාක් පිටසක් ඉන්නවා. ඔවුන්ට මාර්ගය කොහොමද මේ සකසා ගන්න ඕනේ? සාවාදයක් අපි දෙමු. ඔබලා මෙන්න මෙහෙම දෙයක් කරොත් අපිට ඕගොල්ලන්ට අපිට වඩා ඉහළ තැනකට යන්න. දැන් මෙහෙමයි අපි හැමදාම ජීවත් වෙන්නේ නැහැ. අපි කොයි වෙලේ මැරෙනවද කියන්න දන්නේ. එතකොට මේක අනාගත පරපුරට පවරාදීම තමයි අපි කරන්නේ. අපි පවරා දෙනකොට අපි කෙලින්ම මේක හොඳ විදිහට පවරා දුන්නත් ගන්න එක්කෙනා ඒ පැවරීම කොහොම ගන්නවද කියලා අපි බලන්න ඕනේ. අපි මේගොල්ලන්ට මම නම් දෙන අවවාදය තමයි ඕන තරම් අලුත් ඒවා කරාට අද කරා හෙට නැහැ. එහෙම නෙවෙයි පරණ එක හරියටම මේක ගත්තොත් මේකේ රඳා පැවැත්මේ වාසනාවුණියක් තියෙනවා. ඒකෙ දැන් අපි නිර්මාණයක් කරොත් අද කරපු නිර්මාණය හෙට වෙනකොට නැහැනේ. හැබැයි දැන් කොහොම කංකාරී නිර්මාණය අද කරලා හෙට නැති වෙන්නේ නැහැ. ගම්මඩු, පූණවඩු, දෙවොල්මඩු, පහම්මඩු ඇයි මේ තියෙන්නේ? මහා සම්ප්‍රදායන කුල කරපු නිර්මාණ. ඒවා හරියට නක්ෂත්‍ර විද්‍යාවත් එක්ක ඝන පූර්ණයත් එක්ක හරියට මෙෂර්මන්ට් එකේ කරගෙන යන ගුරුන්වහන්සේලා අපට ඒ උරුමය දුන්නා. ඒ උරුමය කරගෙන ගියොත් පවත්වාගෙන ගියොත් මේක යයි. එහෙම නැත්නම් ඒකනේ විසියලා යන බොල් ගියා. බොල් හුලඟට ඒ වගේ යනවා. බරන්නේ බොල් මේ වගේ එකක්. බර ඉතුරු වෙලා බොල් ටික අහක යනවා. බර ඉතුරු වෙන්න නම් බර තමන් ගන්න ඕනේ. මේකේ තියෙන අරිම ශාස්ත්‍රීය පදනම මෙෂර්මන්ට් එකත් එක්ක ඉගෙන ගන්න ඕනේ. ගණපුරුනේ. එහෙම නැත්නම් සහ ගුරුවරුන්ට තියෙන භක්තිය. ගුරු භක්තිය තියාගන්න ඕනේ. ශාස්ත්‍රීය නර්තනයට කරු කරන්න ඕනේ. ඒවා අගය කරන්න ඕනේ. ඒ පිළිබඳව තමන්ට දැනීමක් සහ විශ්වාසයක් තියෙනවා. මේක තමයි. දැනීම එක්ක විශ්වාසය තියෙනවා. විශ්වාස නැතුව කරගෙන යන ඒවා පැහැදිලිව වෙනස් වෙනවා. ඒක තමයි මෙතන තියෙන බලමයි. මට කියන්න තියෙන්නේ අවසාන වශයෙන් තමන්ගේ දේශයට ආවේනික වෙච්චි නර්තන කලාව, බේරි වාදන කලාව, ගායන කලාව, චිත්‍ර ශිල්පේ, මූර්ති ශිල්පේ, ඒ වගේම තමයි අනිත් දේවල්. දැන් ක්‍රමවම මේ සෑම සියලු දෙයක්ම ඒ පැරණි රජවරුන්ගේ කාලේ ඉඳලා ගෙනාපු උරුමය කොහොමද ආරක්ෂා කරගන්න ඕන අලුත් දෙයකට යන්න ලේසි. ඒ නිසා මම දෙන පණිවිඩේ මේ පරණ දේවල් වල වටිනාකම වැඩි. අපි ලිදක් හරලා ගන්න වතුර අපට වටිනවා ටැප් එකේ වතුරට. ඉතින් මේ විදිහට අපි මේවා දරුවන්ට පුරුදු කරන්න ඕන. දරුවන්ට පුරුදු කරා විතරන්නේ දරුවොත් කල්පනා කරන්න ඕනේ අපි මේක තාත්තලා අම්මලා ගෙනාවා වගේ අපිත් මේක ගෙනියන්න ඕන.
අපි හැදුනේ කොහොමද? අපේ කලාව කොහොමද ආවේ? අපේ බෙර වාදන කලාව කොහොමද ආවේ? අපේ රබම් වාදන කලාව කොහොමද ආවේ? ඈ අපේ මැහුම් ක්‍රම කොහොමද ආවේ? බීරලු ක්‍රම කොහොමද ආවේ? කැටයන් ක්‍රම කොහොමද ආවේ? බල ලාක්ෂා ක්‍රම කොහොමද ආවේ? උඩරට තියෙන කැටයන් ක්‍රම පහතරට කට්ටිය ළඟ තියෙනවද? පහතරට කට්ටිය සබරගමුවේ තියෙනවද? මහා දවුල තමයි ගහන්නේ. රබරගම මහා සමන් දේවාලේ ගහන්නේ දවුලයි. පහතරට ගහන දවුල උඩරට ගහන දවුල තමයි. ක්‍රමවේද තුනක්. අන්න ඒකයි. ඒවා ඉගෙන ගන්න ඕනේ. ඈ නැත්තම් පහතරට නැත්තම් ගෝණු බෙරේ, ගෝෂක බෙරේ, අපි උඩරට බෙරේ මේ වගේ අහන්න කොච්චර ලස්සනද නේ? මේවා ඒවා මේ මිනිස්සු කොච්චර අමාරුවෙන් ගෙනෙන්නේ නැද්ද? කොහෙන්ද එංගලන්තෙන් ගෙනාවේ? මේ මනසින් නිර්මාණය කරලා ගෙනාවෝ වැදගත්කම නිසා වටිනාකම රඳාපවතිනවා. නිසා දරුවන්ට දෙන පණිවිඩය තමයි උරුමය හරි හැටියට ගෙනියන්න මහන්සි ගන්න. උරුමය පිළිබඳ ඉගෙන ගන්න තමා කවුද? තමන්ගේ රට කොහෙද? තමාගේ රටින් තමට ලබා දීපු උරුමය මොනවද? ඒ උරුමෙන් අපි ගෙන යන්නේ කෙසේද? ගෙන යාමේ ඵලය කොහොමද? එහි වටිනාකම කොහොමද? සහ ඒකෙන් තමන්ට ලැබෙන තමන්ට ලැබෙන අගය තමන් පිටරටකට ගිහිල්ලා කතා කරන්න බෑ වෙනද? කියන එක තමයි අවධාරණය කර ගනිමින් ඒ කලා ශිල්ප වගේම අනිකුත් දේවල් ඉගෙන ගන්න කියලා මම යෝජනා කරනවා. ඉතින් අද ගොඩාක් වර සාකච්ඡාවක් සහ ගොඩක් දේවල් මමත් ඉගෙන ගත්තා. ඉතින් මගේ ගුරු මෑණියන්ගේ මමත් වාසනාවන්ත වුණා මධ්‍යම ලංකා නෘත්‍ය මණ්ඩලයේ ඊටම කුඩා කාලයේදී නර්තනය හදාරන්න. ඉතින් ඒ නිසා මමත් ඇත්තටම ඔබතුමියට නමස්කාර කරනවා. මේ අද මම මේ තැන ඉන්නේ ඔබතුමියලාගේ තිබුණ කරුණාවන්තභාවය සහ අදටත් ඒ පවතින ආශිර්වාදය නිසාමයි. මම ගොඩක් ආඩම්බරයි, ගොඩක් මම පින්වන්තයි මේ වගේ අපේ ශිෂ්‍ය මැඩම් කෙනෙක් අපේ කලාවේදී මේ ගණන් ලැබුණේ ගැන මම සන්තෝෂයි. ඒ නිසා ඔබතුමියට සියලු ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබතුමියගේ අදහස්, ඔබතුමිය ගමන් කරන්න හිතන දේවල්, ඔබතුමිය නර්තනයේ ප්‍රායෝගික ක්‍රමය වගේම පරිශනාත්මක ක්‍රමවේදය අපේ ලංකාවේ ඉගෙන ගන්න අනිත් දරුවන්ට ප්‍රයෝජනයි. නිසා ඔබතුමිය සිතන පතන සහ මේ යන ගමන ඉතා ශක්තිමත් ගමන. මේට මම ඔබතුමියට මේ මහනුවර දිස්ත්‍රික්කයේ ඉඳලා කතා කරන්නේ දලදා හාමුදුරන්ගේ පිහිට ආරක්ෂාව වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමි. මහා විෂ්ණු දෙවියන්ගේ පිහිට ඒ වගේම ඔබතුමියන්ට සියලු ශක්තිය ධෛර්යය අපේ ගුරු පරම්පරාවල ඒ සියලු ශක්තිය ධෛර්යය ඔබතුමියට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුති මෑණියනි. ඉතින් ඔබලාට මම හිතන්නේ අද වාසනාවන්ත දවසක්. ඒ නිසා මෙම වැඩසටහනේ යම්කිසි නෙමෙයි ඔබලාට මම හිතනවා ගොඩාක් දේවල් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් වෙන්නේ නැති. ඉතින් ඒවත් එකතු කරගෙන අපි අපේ උරුමය රකිමු. ආයිබෝන්. මහරූටරට රැඟුම් උරුමව පෙර රජුන්ගෙන් විරුදනම් ලද හමුනුගම රත්නාධිපති වෙදල කර පරපුර දුලා සිරිලක ලොවම හොබවන්නේ රංග සාගර පත්ල පිරිමැදරගත් මිනිමුතු සුවහසක් මිදු දනංගෙල පලඳවා සරසන්නේ පවර නර්තන පරපුරක තිතු ගොස විදා ලොව තිලින ගරුණාමද පුදන විදු ලොවෙහි වරදෙන්නේ විලස මිහිබට අප්සර රම්භාවසේ මිහිතලේ රඟ දෙන්නේ
පරපුර ලොවම හොබ වන්නේ මහරූටරට රැඟුම් උරුමව පෙර රජුන්ගෙන් විරුදනම් ලද හමුනුගම රත්නාධිපති වෙදල කර පරපුර දුලා සිරිලක ලොවම හොබ වන්නේ රංග සාගර පත්ල පිරිමැද රැගත් මිනිමුතු සුවහසක් විදු දනංගෙල පලඳවා සරසන්නේ පවර නර්තන පරපුරක තිතු ගොස විදා ලොව තිලින ගරුණාමද පුදන විදු ලොවෙහි වරදෙන්නේ විලස මිහිබට අප්සර රම්භාවසේ මිහිතලේ රංග දෙන්නේ පරපුරට සිය පරපුරේ නාමය පරපුරේ නාමය එකලුකවන්නේ අමුණුගම රත්නාධිපති වෙද ලකර පරපුර ලොවම හොබ වන්නේ